හරි. අපි එන බ්‍රේට යනවා. මම ආපහු කතා කරන්නම්. අද පන්තියේ බලාපොරොත්තුව O level exam එකේ මධ්‍යන්නේ ගැටලුව සම්පූර්ණව පුතේ හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. මම පටන් ගන්නවා ටියුට් එකේ පළවෙනි ගැටලුවෙන්. පළවෙනි ගානේ කතා කරන්නේ සිසුන් 9 දෙනෙක් කෙටි ප්‍රශ්න පත්‍රයකට ගත්ත ලකුණු ටික අපිට දීලා තියෙනවා. දීලා අහනවා ඒකේ මධ්‍යන්නේ පරාසය මධ්‍යස්ථය සහ මාතය හොයන්න කියලා. මුලින්ම දරුවනේ කරන්න ඕනි මේ ලිස්ට් එකේ තියෙන ලකුණු ටික අපි හදා ගන්නවා ඇසෙන්ඩින් ඕඩර් එකට. පොඩි එකේ ඉඳන් ලොකු එකට හදා ගන්න ඕනේ. මම එහෙනම් මුලින්ම අංක 1 ප්‍රශ්නයේ දත්ත ටික ලියා ගන්නවා ආරෝහණ පිළිවෙලට. පටන් ගන්නේ 1 ඊළඟට 2 3 4 පහේ ඉලක්කම් 3ක් ඉන්නවා. ඊට පස්සේ 6 ඉන්නවා. ඊට පස්සේ 8 ඉන්නවා. ඔන්න අපේ පළවෙනි පියවර. අනිවාර්යයෙන්ම දත්තාවලියේ ඉන්න දත්ත ඔක්කොම ටික ලියන්න ඕනේ ආරෝහණ පිළිවෙලට. ලියලා වෙරිෆයි කරගන්න දත්ත ටික හරිද කියලා. දැන් මේකේ දත්ත 9ක් තියෙනවද ළමයි 9ක්? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මේ දත්ත ටික හරියට ඉන්සර්ට් වෙන්න ඕන. දැන් අහනවා පරාසය. පරාසය. පරාසය හම්බ වෙන්නේ මේ දත්තාවලිය දත්ත ටිකේ ලොකුම එක්කෙනාගෙන් පොඩිම එක්කෙනාව අඩු කරලා. දත්ත සෙට් එකේ ලොකුම එක්කෙනා ඔබට පේනවා 8. ලොකුම එක්කෙනා 8, පොඩිම එක්කෙනා 1. එහෙනම් 8න් එකක් අඩු කරාම හම්බ වෙනවා මේ දත්ත සංඛ්‍යා ව්‍යාප්ති දත්තාවලියේ පරාසය. එහෙනම් පරාසය කීයද? 7යි. පරාසය 7යි. අංක 2. දත්තවල මාතය කියලා අහනවා. මාතය කියන්නේ වැඩිම වාර ගානක් පුන පුනා ලියවෙලා ඉන්න කෙනා. එහෙනම් මේක වැඩිම වාර ගානක් පුන පුනා ඉන්නේ කවුද? නිරීක්ෂණයෙන් ගන්න එකේවා 1යි, දෙකේවත් 1යි, තුනත් 1යි, හතරත් 1යි. හැබැයි පහේ කෑලි 3ක් ඉන්නවා. එහෙනම් මේකේ මාතය කියන්නේ කාටද? 5ට. වැඩිම වාර ගානක් රිපීට් වෙන්නේ 5. ඊළඟට යනවා දත්තවල මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ මෙහෙම ගමුකෝ අපි. හිතන්න මිනිස්සු කට්ටියක් ඉන්නවා. අපි මිනිස්සු කට්ටියව හදනවා ආරෝහණ පිළිවෙලට. මෙන්න මෙහෙම එයාව තියවනවා ආරෝහණ පිළිවෙලට. කවුද මේකෙන් මැද ඉන්නේ? බැලුවහම පේනවා මේ පැත්තට දෙන්නයි මෙහෙට දෙන්නයි වින් කරාම මෙයා තමයි මැද ඉන්නේ. එහෙනම් මේක A E C T E සහ F ED කියලා ගත්තොත් D E කියලා ගත්තොත් මධ්‍යස්ථය වෙන්නේ C. එහෙනම් මධ්‍යස්ථයේ සරල අර්ථය තමයි හරි මැද ඉන්නවා කියන එක. දැන් බලමු දත්ත සෙට් එකක් දුන්නාම කොහොමද මධ්‍යස්ථය හොයාගන්නේ? අපි ඉස්සෙල්ලාම ගණන් ගන්න දරුවෝ දත්ත ගන්න. මේක 9ක් හිටියනේ. ඔන්න මම දැන් හදන්න යන්නේ මධ්‍යස්ථය. මෙතනදී අපි ඉගෙන ගන්නවා මධ්‍යස්ථයේ පිහිටීමක් ගැන. මම එහෙම ගන්නවා. මධ්‍යස්ථයේ පිහිටීම හැම වෙලේම හම්බ වෙන්නේ දත්ත ගාන තියෙනවනේ. දත්ත ගානට එකක් එකතු කරලා බෙදන්න දෙකෙන්. අන්න ඒ වැණියා තමයි මධ්‍යස්ථය වෙන්නේ. දත්ත ගානට එකක් එකතු කරා ඒක දෙකෙන් බෙදුවාම එන වෙණියා ඉන්නවනේ. පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය කියලා. අන්න ඒ වැණියා තමයි මධ්‍යස්ථය. මෙතන දත්ත 9යි 9යි 1යි 10යි දෙකෙන් බෙදුවාම එන්නේ 5 වැණියා. කවුද මේ දත්ත සෙට් එකේ 5 වෙනියා? පළවෙනියා. හැබැයි ලියන්න ඕනේ ආරෝහණ පිළිවෙලට. පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා හතරවෙනියා පස්වෙනියා. මෙයා තමයි මධ්‍යස්ථය. එහෙනම් උත්තරේ කවුද? 5. පැහැදිලි? අනිත් දවසේ ලොග් වෙද්දී හැම දරුවෙක්ම මතක තියාගන්න පුළුවන් තරම් වීඩියෝ එක ඔන් කරගන්න. එතකොට අපිට ඔබට මාත් එක්ක ඔහොම සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් හරියටම. හරි පුතේ. ඕකේ. මේ જાතියේ ගානක් පුතාලගේ එක්සෑම් එකේ ෆස්ට් පේපර් එකට එන්න පුළුවන් කෙටි ප්‍රශ්න පත්‍රය. හිතන්න වෙන්න මෙහෙම උඩට වරද්ද ගන්නවා. ඔබට දෙනවා දත්ත සෙට් එකක් 3 2 7 9 12. හරි. කොහොමද ඉලහනවා මධ්‍යස්ථය කීයද කියලා.
එකපාරට මතක් වෙනවා මධ්‍යස්ථය කියන්නේ වැද ඉන්න එක්කෙනානේ. ගහන උත්තරේ 7 කියලා. හරිද? වැරදි. මොකද්ද වැරද්ද? මේ දත්ත කොටේ මේ දත්ත සෙට් එකේ 3යි 2යි ආරෝහණ ක්‍රමයට නැහැ. එහෙනම් මතක තියාගන්න ආරෝහණ ක්‍රමයට ලියාගෙන ඊට පස්සේ තමයි අපි මධ්‍යස්ථය හොයාගන්නේ. ඒතර මෙතන අහඹු ලෙස 7 ඉලක්කම දෙපැත්තම සෙට් වුණාට සමහර වෙලාවට එක්සෑම් එකේදී මේක වරදින්න පුළුවන්. ඒ නිසා ආරෝහණ ක්‍රමයට ලියා ගැනීම අනිවාර්යයි මධ්‍යස්ථය හොයද්දී. දැන් අපි යනවා පළවෙනි ප්‍රශ්නේ අන්තිම කෑල්ලට. අන්තිම කෑල්ල කියන්නේ දත්තවල මධ්‍යන්නේ සොයන්න කියලා. මධ්‍යන්නේ කියලා කියන්නේ ඔය දත්ත ඔක්කොම එකට එකතු කරලා එන උත්තරේ බෙදනවා දත්ත ගානේ. ඔයාලගේ ටර්ම් ටෙස්ට් එකේදී ටීචර් ඔබට ලබා දෙන ප්‍රගති වාර්තාවේ තියෙනවා ඔයාලගේ ලකුණු වල මධ්‍යන්නේ. ඔයාගේ විෂයන් 9ට ගත්ත ලකුණු එකතු කරා 9න් බෙදුවා ඔබට අගයක් හම්බ වෙනව නේද? හිතමු කෙනෙක්ගේ අගය 78.25යි කියලා. මේකේ තේරුම තමයි පුතේ ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ විෂයකට ගන්න ලකුණු ටික 78කට කිට්ටුයි කියන එක. යම් කිසි ළමයෙක්ගේ ඇවරේජ් එක 78යි නම් අපිට සාමාන්‍යයෙන් assume කරන්න පුළුවන් එයාට 9s දාන්න හැකියාවක් තියෙන්න පුළුවන් කියලා. බැරි වෙනත් පුළුවන්. මොකද හේතුව තමයි එක විෂයක් 90 ගාණක් තව එකක් 60 ගාණක් වුණොත් ඒක බැලන්ස් වෙලා තමයි මීන් එක හම්බ වෙන්නේ. හරි. එහෙනම් මධ්‍යන්නේ ගන්න ඕනි අපිට සිද්ධ වෙනවා දත්ත ටික එකතු කරගන්න. මෙතන උඩ ඉන්නවා 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 5 ධන 5 ධන 6 ධන 8 බෙදන්න ඕනි 9. බලන්න ටෝටල් එක ගන්න කීයද කියලා. ටෝටල් එක ගන්න දානකොට කීයද කියලා. එකතුව ගත්තා 9න් බෙදුවා. 2යි 1යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි 15යි 5යි 20යි 20යි 5යි 25යි 25යි 6යි 31යි 8යි 39 බෙදන්න වෙන්නේ 9යි 39 බෙදනවා 9යි 9 වරක් 4 36යි ඉතුරුයි 3ක් 30ට 9 ඒවා 3යි 27යි 30ට 9 3යි උත්තරය 4.3යි ආසන්න වශයෙන්. එහෙනම් අපෙන් අහන්නේ දත්වල මධ්‍යන්නය 4.3යි කියලා තමයි උත්තරේ හම්බ වෙන්නේ. ඔන්න අපේ පළවෙනි ගැටලුව අප හදලා අවසන් කරා. මේ ගැටලුව දෙන්න පුතේ. හරි. අපි යමු ටියුට් එකේ දෙවෙනි ප්‍රශ්නයට. හරි. දෙවෙනි ප්‍රශ්නයත් මේ වගේම කතාවක් තමයි තියෙන්නේ. එතෙන්ට යන්න කලින් දැන් මම පුතාට පුංචි තියරි පාඩයක් කියලා දෙන්නම්. අපි ඉගෙන ගත්තා කලින් ගානේදී මාතය, මධ්‍යස්ථය, පරාසය සහ මධ්‍යන්නේ කියලා. ඔන්න ඔය මාතය, මධ්‍යස්ථය, පරාසය සහ මධ්‍යන්නේ කියන අයට කියනවා නිරූප්‍ය අගයන් කියලා. නිරූප්‍ය අගයන්. නිරූප්‍ය අගයන් කියලා කියන්නේ කිසියම් අගයන් සමූහයක් නිරූපණය කරන්න, නියෝජනය කරන්න දෙන්න පුළුවන් අගයකට කියනවා නිරූප්‍ය අගයක් කියලා. අපි සල් උදාහරණයක් ගමුකෝ. අපි හිතමු බුදලාලි කෙනෙක් ඉන්නවා එයාගේ බිස්නස් එක කෙසෙල් වෙනදාම් කිරීම. එතකොට මේ කෙසෙල් බිස්නස් කරන කෙනාගෙන් අපි අහුවොත් එහෙම එයා දවසේ ගානේ තමන්ගේ දත්ත තියාගන්නවත් කොච්චර බිස්නස් කරනවද කියලා. යම් දවසක අහුවොත් එහෙම මුදලාලි ඔයාගේ දවසට කේල් කොච්චර බිස්නස් වෙනවද කියලා එයා උත්තරයක් අපිට දෙනවා. අපි හිතමු එයා කියනවා කේල් කිලෝ 70යි කියලා. කේල් කිලෝග්‍රෑම් 70ක් බිස්නස් වෙනවා කියලා කියනවා. එහෙනම් මෙන්න මේ අගය එතනදී අපි කියනවා නිරූප්‍ය අගය. එයා මේ 70යි කියන්නේ බොහෝ විට එයාගේ අත්දැකීම අනුව හැමදාම වගේ බිස්නස් වෙන්නේ මේ 70ට ආසන්න අගයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ යම්කිසි අගයන් සමූහයක් නිරූපණය කරන අගයකට කියනවා නිරූප්‍ය අගයක්. ඒ වගේන් හතරක් කතා කරනවා පරාසය,
මධ්‍යන්නේ මාතේ සහ මධ්‍යස්ථය කියලා. එහෙනම් අපි ඊළඟ ගානේ කතා කරන්නේ ඒව ගැනමයි. එතන තියෙනවා පුතේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු තරඟ 10කදී ලබාගත් ලකුණු පහක් දැක්වේ. ලකුණු සෙට් එක මම කිව්වා ඉස්සෙල්ලා මුලින් මොකද කරන්න ඕනි? ආරෝහණ පිළිවෙලට ලියා ගන්න ඕනේ. එහෙනම් මම මේ ලකුණු ටික ලියනවා ආරෝහණ පිළිවෙලට. මම කියවනේ මේ පාඩමේ තියෙන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම. ඒ ටික පුළුවන් නම් මධ්‍යන්නේ ගාන ඔබට හදා ගන්න පුළුවන්. අමතරව දැනගන්න තියෙන්නේ පුංචි ක්‍රමයක් විතරයි. එහෙනම් මේ ටික අපි හදමු ascending order එකට. එක්කෙනෙක් ලකුණු අරන් නැහැ. ඊට පස්සේ කවුද ඉන්නේ? 12 ඒවා තියෙනවා 1යි 2යි 3ක්. 12 ඒවා 3ක් තියෙනවා. හරි. ඊට පස්සේ ඉන්නවා 28 නේ. 28. ඊට පස්සේ ඉන්නවා 35. ඊට පස්සේ ඉන්නවා 40. ඊට පස්සේ 45 ඉන්නවා. ඊට පස්සේ 54 ඉන්නවා. 64 ඉන්නවා. දත්ත දාගෙන විතරක් මදි මං කලින් කිව්වා වගේ චෙක් කරන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඒත් මදි වෙරිෆයි කරගන්න දත්ත ටික හරිද කියලා. 45 දාලා. බිංදුව දාලා. 12 දාලා. 35 දාලා. 54 දාලා. ආයි 12 දාලා. 40 දාලා. 12 ආයි දාලා. 64 දාලා. හරිනේ. දැන් අපි යනවා පරාසය හොයන්න. පරාසය කියන්නේ කලින් හෙව්වා වගේමයි. හරිම සිම්පල්. දත්තාවලියේ ලොකුම කෙනාගෙන් පොඩිම කෙනා අඩු කරනවා. ලොකුම කෙනා 64, පොඩිම කෙනා බිංදුව. 64න් බිංදුවක් ගියාම පරාසය 64යි. ඔන්න පරාසය හදලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ දත්තවල මාතය. මාතය කියන්නේ දරුවෝ වැඩිම වාර ගානක් රිපීට් වෙන කෙනා. ආයෙ තියෙන වැඩිම ගාන. එතන මේකේ යලි යලිත් තියෙන වැඩිම ගාන කවුද? වැඩිම වාර ගානක් ආයෙ තියෙන කවුද? අපිට පේනවා 12. 12 තුන් පාරක් ඉන්නවා. එහෙනම් මාතය වෙන්නේ 12. දැන් තවත් කාරණයකට යන්න. අපි හිතමු කිසියම් දත්ත ගොඩක මෙන්න මෙහෙම තිබ්බා කියලා. 1 2 2 2 3 5 6 7 7 7 9. කවුද මේකේ මාතය? දැන් ගැටලුවක් එනවා. 2 ඒවත් 3යි 7 ඒවත් 3යි. මේ වගේ අවස්ථාවල අපි කියනවා ද්විමාත කියලා. මාත දෙකක් තියෙන අවස්ථාවක්. එහෙනම් මාත දෙක කවුද? 1 2 අනිත් එක 7. මාත ගාන එකක් වෙන්නත් පුළුවන් දෙකක් වෙන්නත් පුළුවන්. ඔව් පුතා ගොඩක් වෙන්නත් පුළුවන්. එහෙනම් ද්විමාත මේ බහුමාත තියෙන්නත් පුළුවන්. බහු කියන්නේ දෙකකට වඩා තියෙනවා නම්. ඕකේ. ඊට පස්සේ ඊළඟ අවස්ථාව ලකුණු වල මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ මැද ඉන්න එක්කෙනානේ. දැන් මම කලින් කියලා දුන්නා මධ්‍යස්ථ වෙන මෙතඩ් එක. දත්ත ගාන ගණන් කරනවා. 1 2 3 4 5 6 7 8 9 10. දත්ත ගානට එකක් එකතු කරලා දෙකක් බෙදන වැණියක්. නේ? 10යි 1යි 11යි. ඔන්න ප්‍රශ්නයක්. 11 දෙකට බෙදුවාම 5.5 වැණියක්. කවුද මේ? පළවෙනියා, දෙවැනියා, තුන්වැනියා, හතරවැනියා, මේ පස්වැනියා 5.5 වැනියා කියන්නේ මැද ඉන්න කෙනෙක් නේ. එහෙනම් මේක වෙන්නේ දත්ත ටික ඉරට්ටේ ගානක් ආවා. දත්ත ටික ඔත්තේ නම් හරි මැදක් හම්බ වෙනවා. ඉරට්ටේ නම් මැදක් හම්බ වෙන්නේ නැහැ. මේ වෙලාවට කරන්නේ අපි පස්වැනියයි හයවැනියයි එකතු කරනවා. 28ට 35 එකතු කරලා එන උත්තරේ දෙකෙන් බෙදලා ගන්නවා. හරි සිම්පල්. කලින් මැද කෙනෙක් ආවා දැන් ආවේ නැහැ. දෙපැත්ත දෙන එකතු කරා දෙකට බෙදුවා. 28යි 35යි එකතු කරපුවාම 8යි 5යි 13යි එකක් විතරයි 3යි 2යි 5යි 1යි 6යි 63 දෙකෙන් බෙදුවාම දෙවරක් 3යි 1.5යි 31.5. ඔය තමයි මධ්‍යස්ථය. ගැටලු තිබ්බොත් ඔබට පුළුවන් ටක් ගාලා chat එකට දාන්න. නැත්තම් අහන්න. හරි.
ඕකේ පුතා. අපේ දෙවෙනි ප්‍රශ්නේ අන්තිම කෑල්ල. එතනින් අහන්නේ මධ්‍යන්‍ය. මධ්‍යන්‍ය කියන්නේ දත්ත ඔක්කොම එකතු කරලා දත්ත ගානෙන් බෙදනවා. බලමු. 12 කෑලි 3යි. 12 කෑලි 3යි 36යි නේ. දාගමු 36. 36ට එකතු කරන්න 28 35 40 45 54 64 බෙදන්න තියෙන්නේ 10යි. එකතු කිරීම තමයි පුළුවන් වෙනවා. එකතු කරද්දි පුතේ රිස්ක් එකක් තියාගන්න එපා. ඔබට හරියට මේක එකතු කරන්න පුළුවන් පල්ලෙහාට තියාගත්තොත් නේ. එන එක්සෑම් එකේ උත්තර ලියන කොලේම කටුකොල පාවිච්චි කරනවා නැස්සොත්. කටුකොල කියලා එකක් නැහැ. උත්තර ලියන්නේ කොහෙද එතන ඉස්සරහෙන් ලියන්න. දැන් මම මේක නම් මගේ උත්තර පත්‍රය මම මේ ටික මෙහෙම ලියා ගන්නවා. 36යි 28යි 35යි 40යි 45යි 54යි 64යි ලියලා එකට එකතු 6යි 8යි 14යි 14යි 5යි කීයද 19යි 19යි 5යි 24යි 24යි 4යි 28යි 28යි 4යි 32යි 3ක් විතරයි 3යි 3යි 6යි 2යි 8යි 8යි 3යි 11යි 11යි 4යි 15යි 15යි 4යි 19යි 19යි 5යි 19යි 24යි 30යි මෙන්න මෙයාව බෙදන්න වෙනවා 10න් 10න් බෙදනවා කියන්නේ දශම තිත දැනට ඉන්න තැන ඉඳන් එකක් වම් පැත්තට පයින් තිත ඉන්නේ මෙතන බෙදුවාම 30.2 මේ තියෙන්නේ නම් මධ්‍යන්‍ය ලකුණු ගාන මේ අංක 2 තම්බප් කරන්න මේක තේරුණා නම් ගැටලු දෙන්න ගහන්න හරි ඕකේ හරි හරි අපි යමු එහෙනම් තුන්වෙනි කාණ්ඩ තුන්වෙනි ගැටලුවත් මේ જાතියම ගන්න. ඒතර මේවා පුතේ එන්නේ බොහෝ විට අපි grade 9 වල තමයි මෙන්න මේ දැන් මේ මුල් ගණන් තුනේ කතා කරනවා තියෙන්නේ. සමහර විට ගොඩක් ඉන්නවා සමහරට ගොඩක් අයට මේවා අමතකයි. හැබැයි අපේ 11 වසර එක්සෑම් එකේදී මේ જાතිය ගණන් ඕන තරම් ඇහෙනවා. ඒතර මේ ටික නැතුව ඉස්සරහට යන්න බෑ. පන්තියක සිසුන් පිරිසක් යන්නේ තුන්වෙනි ගානට. සිසුන් පිරිසක් සතියක් තුල කියවූ පොත් සංඛ්‍යාව ඇතුළත් සංඛ්‍යාත වගුවක් පහක් දැක්වේ. ඔන්න දැන් කලින් වගු තිබුණේ නැහැ. තිබුණේ ලකුණු සමූහයක්, දත්ත සමූහයක් තිබුණේ. දැන් වගුගත කරලා තියෙනවා. ඇයි මේ අර දත්ත සමූහය වගුවකට ගත්තේ? නිකන් දත්ත ටික විසිරීලා තිබ්බා ඉස්සර අර ලකුණු 10යි 9යි කියලා තිබ්බනේ. දැන් ඒ ටික වගුවකට අරන් තියෙනවා. මේකට හේතුව වෙන්නේ දත්ත ප්‍රමාණය වැඩි වෙද්දී. අපි හිතමුකෝ පන්තියේ ළමයි 10යි නම් ලියන්න පුළුවන්. හැබැයි ළමයි 60ක් විතර හිටියොත් ওই ලකුණු 60 නිකන් වෙනම ලියනවා කියලා කියන්නේ අපිට ගණනය කිරීම වලට අපහසුයි. අන්නේ දත්ත ගාන වැඩි වෙද්දී අපි හදා ගන්නවා සංඛ්‍යාත වගුවක්. එහෙනම් මේ නිර්මාණය කළ පිළි සංඛ්‍යාත වගුවක්. මම මේ වගුව පොඩ්ඩක් මේකට දා ගන්නවා. මෙතන ඉන්නවා x. ඒ කියන්නේ පොත් සංඛ්‍යාව. මේ තියෙන්නේ සිසුන්. මේ තියෙන්නේ පොත්. මේ සිසුන්. හොඳට බලන්න. මෙතන ඉන්නවා පොත් එක ගානේ කියවපු කට්ටිය ඉන්නවා 4 දෙනෙක්. හොඳට වගුව තේරුම් ගන්න. පොත් දෙක ගානේ කියවපු ළමයි 6 දෙනෙක් ඉන්නවා. 3 ගානේ කියවපු කට්ටිය 5 දෙනෙක් ඉන්නවා. 4 ගානේ කියවපු කට්ටිය 3 දෙනෙක් ඉන්නවා. 5 ගානේ කියවපු කට්ටිය 2 දෙනෙක් ඉන්නවා. පැහැදිලිද? පොත් එක ගානේ 4 දෙනෙක් කියවලා තියෙනවා. දෙක ගානේ 6 දෙනෙක් කියවලා තියෙනවා. 3 ගානේ 5 දෙනෙක් කියවලා තියෙනවා. 4 ගානේ 3 දෙනෙක් කියවලා තියෙනවා. 5 ගානේ
දෙන්නෙක් කියවලා තියෙනවා. දැන් මේක හිතමු අපි කලින් වගේ ලිව්වා කියලා. කලින් ලියපු ක්‍රමයට මේක ලිව්වනම් එකේ ඉලක්කම් 4යි, දෙකේ ඉලක්කම් 6යි, තුනේ ඉලක්කම් 5යි, හතරේ ඉලක්කම් 3යි, පහේ ඉලක්කම් 2යි. සංඛ්‍යා ගොඩක් ලියන්න වෙනවා. හැබැයි වගුව හැදුවහම සංඛ්‍යා ටික බොහොම සරල වෙලා අපිට බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ක්‍රමයට දත්ත ටික හැදිලා තියෙනවා. දැන් අහනවා අර කතා ටිකම. පොත් සංඛ්‍යාවේ පරාසය. පරාසය කියන්නේ අපි කලින් ඉගෙන ගත්තා වැඩිම සංඛ්‍යාවෙන් අඩුම සංඛ්‍යාව අඩු කරානේ. ඒ කියන්නේ වැඩිම ලකුණු ගානෙන් අඩුම ලකුණු ගාන. එහෙනම් මෙතන ගන්නේ මතක තියාගන්න පොත්නේ කියවන්නේ. වැඩිම පොත් ගානෙන් තමයි අඩුම පොත් ගාන අඩු කරන්න ඕනේ. පටල ගන්න එපා ළමයි ගානත් එක්ක. පරාසයදී ගන්නේ වැඩිම පොත් ගානක් කියවේ පොත් 5 අඩුම පොත් ගාන 1. එහෙනම් 5න් එකක් ගියපුවාම හම්බ වෙනවා පරාසය. පරාසය හොයන්නේ මේ x කියන තීරය. පොත් ගානෙන් තමයි කලින් ලකුණු ගානෙන් හෙවුවා වගේ පරාසය හොයාගන්නේ. ඊට පස්සේ මාතේ. මාතේ. මම ඔයාලට කලින් ගණන් වල පැහැදිලි කරලා දුන්නා මාතය කියන්නේ මොකද්ද? දත්ත සමූහයක ආය වැඩිම ගානක් වැඩිලා තියෙන කෙනා. කලින් ගානේ අපිට ආවා ලකුණු අර 12යි කියලා. 12 තුන් පාරකට වුණානේ. ඒතර මේකේ කොහොමද හොයාගන්නේ? හරිම ලේසි. සංඛ්‍යාතේ දිහා බලන්න. වැඩිම සංඛ්‍යාතයට හිමිකම් කියන්නේ 6නේ. ලොකුම සංඛ්‍යාතේ 6නේ. එහෙනම් 6ට අනුරූප x අගය තමයි මාතය වෙන්නේ. ඒ කියන්නේ වැඩිම වාර ගානක් ආයෙ ලියවෙලා තියෙන්නේ දෙකේ ඉලක්කම. එහෙනම් මාතය කවුද? 2යි. ආයෙත් බලන්න මාතය කියන්නේ වැඩිම වාර ගානක් රිපීට් වෙන කෙනා. මෙතන දෙකේ ඉලක්කම 6 පාරක් ලියවෙලා තියෙනවා. කියන්නේ පොත් දෙක ගානේ තමයි 6 දෙනෙක් කියවලා තියෙනවා. එහෙනම් 6ට අනුරූප වැඩිම සංඛ්‍යාතයට අනුරූප x අගය තමයි මාතය 2යි. ඊළඟට මධ්‍යස්ථය. දැන් මේ කියලා දුන්නු ක්‍රම වලින් ඔයාට හදන්න බැරි ගාණක් නෑ, ඕනිම ගාණක් හදාගන්න පුළුවන්. මධ්‍යස්ථය කියන්නේ මැද කෙනා කිව්වනේ. දැන් අර ලිව්වොත් 1/4යි. 2/6යි. කොහොම ලියන් යන්න එපා. දැන් මෙහෙම ලියන්න ගියොත් ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. දත්ත ගොඩක් එනවා. අපි හොයන්න ඕනි ඔය දත්ත ටික පේලියකට ලිව්වාම ආරෝහණ ක්‍රමයට මැද එක්කෙනානේ. දැන් මම ඔන්න පුංචි ක්‍රමයක් කියලා දෙනවා. ඔයා මෙන්න මෙහෙම එකතු කරන්න. මෙතන ඉන්නේ කවුද? 4. ඔය වගුවේම දාගන්න. ඔයා ටියුටර් print කරන්න තියෙන්නේ. එතනින් 4. ඊට පස්සේ 4ට මෙයා එකතු කරන්න. 4යි 6යි 10යි. 10යි 5යි 15යි. 10යි මේ 5යි. අපි දැන් ගත්තා. ඊළඟට 15යි 3යි. 18යි. 18යි 2යි. 20යි. ඔන්න ආවා මෙතන ළමයි ඉන්නවා 20ක්. ඔයා දත්ත ලිව්වොත් 20ක් ඉස්සරහට ලියන්න ඕනේ. දැන් අපි අර කලින් කතාව. මධ්‍යස්ථය කියන්නේ 20 බෙදීම 2 වැනියා කියලා කිව්වනේ. 20යි 1යි 21යි 21 දෙකෙන් බෙදුවහම කවුද? 10.5යි. 10.5 වැනියා. බලමු මේ 0.5 කේස් එක උතාවන්නේ දැන්. කලින් මතකනේ 10.5 ආවොත් අපි 10ක් ගත්තා 11ක් ගත්තා 10 වෙනියයි 11 වෙනියයි අරන් දෙකට බෙදුවානේ. එහෙනම් මේකේ හොයාගන්න ඕනි කවුද 10 වෙනියට ඉන්නේ කවුද 11 වෙනියට ඉන්නේ. ඔන්න බලන්න. එකේව 4ක් ලිව්වහම 4යි ඉවරයි. එකේ 4ක් ලිව්වා. ඊට පස්සේ දෙකේව 6ක් ලිව්වහම කීයක් ඉවරයිද? 10ක් ඉවරයි. දැක්කද? මෙන්න මෙතනින් කියවෙන්නේ පුතේ දත්ත ගාන. මෙතෙන්ටදී දත්ත 4ක් ඉවරයි. මෙතෙන්ටදී 10ක් ඉවරයි. මෙතෙන්ටදී 15ක් ඉවරයි. මෙතෙන්ටදී 18ක් ඉවරයි. මෙතෙන්ටදී 20ක් ඉවරයි. එහෙනම් 10 වැනියා ඉන්නේ මෙන්න මෙයානේ. මේ ගොඩේ තමයි 10 වැනියා ඉන්නේ. එහෙනම් මේ අයිති මොන ගොඩටද? දෙකේ ගොඩට. තවත් සරල කරන්න. එකේ ඉලක්කම් 4ක් ලියවෙනවා. දෙකේව 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දැන් බලන්න 1 2 3 4 5 6 7 8 9 10.
දැක්කනේ. එතකොට මෙහෙම ලියන්න ඕනිද? ඕන්නේ නැහැ. මෙතනින් දාගත්තාම මේ ක්‍රමයට 10 වෙනියා වෙන්නේ දෙකේ ඉලක්කමක්. 10 වෙනියා කවුද? දෙකේ ඉලක්කමක්. 11 වෙනියා කොහෙද ඉන්නේ? මෙතන. ඇයි මේක 11 ඉන්නේ? 10 මෙතන 11 මේක අස්සේ. 11 වෙන්නේ කවුද? තුනේ ඉලක්කම. එහෙනම් 10 වෙනියා දෙකක් ඊළඟට එන්නේ ඇත්තරම තුනේ ඉලක්කම් පහක් නේද? කොහොමද එන්නේ? එහෙනම් 10 වෙනියා 2යි 11 වෙනියා 3යි අපිට සිද්ධ වෙනවා 2ට 3 එකතු කරලා 2කින් බෙදන්න. 3යි 2යි 5යි 5 භාගය කියන්නේ 2.5යි. ඔය තමයි මධ්‍යස්ථය. පළවෙනි ගණන් තුන අවසానයි. බලන්න කියන්න කොහොමද තත්ත්වය කියලා ඔයගොල්ලන්ගේ. ඕකේද ළමයි? කියන්න බලන්න තම්ප් කරලා. ඕකේද නැද්ද කියලා තත්ත්වය. හරි. රයිට්. අපි යමු එහෙනම් අපේ ඊළඟ කොටසට. ඔන්න දැන් අපි කෙලින්ම එන්නේ පුතා විභාග ප්‍රශ්න. ඒ කියන්නේ විභාගෙට එන්න පුළුවන් ගැටලු වලට යන්නේ. මම විශ්වාස කරනවා මේ විදිහ ඕගොල්ලෝ ටියුට් එක හදන්න යම් මට්ටමක උත්සාහය දරලා ඇති කියලා. දැන් මම හදන්න යන්නේ අපේ ටියුට් එකේ මෙන්න මේ ගාන 4 වෙනි ගාන. මෙන්න මේ ගැටලුව තමයි දැන් හදන්න ඉන්නේ. පෞද්ගලික ආයතනයක සේවක පිරිසක් පසුගිය වසර තුළ ලබා තිබූ නිවාඩු පිළිබඳ තොරතුරු මෙහි දැක්වේ. නිවාඩු දින ගාන 1-5 නිවාඩු 1ක් හෝ 5ක් ගත්ත කට්ටිය දෙන්නෙක් ඉන්නවලු. 6ත් 10ත් අතර ගත්ත කට්ටිය 4ක් ඉන්නවලු. 11ත් 15ත් අතර ගත්ත කට්ටිය 10 දෙනෙක් ඉන්නවලු. 16ත් 20ත් අතර ගත්ත කට්ටිය 15ක් ඉන්නවලු. ඔය විදිහට මේ තියෙන්නේ සමූහණය කරපු එකක්. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. මේකෙදි හිතන්න මෙන්න මෙහෙම. හරි? ඉතින් කතා කරමු. හරි? සේවකයෝ ඉන්නවා 1යි 5යි අතර දෙකක් 6 14 11යි 15 10. මෙම ආයතනයේ සේවකයෙකු පසුගිය වසර තුළ ලබා තිබූ මධ්‍යහ්න නිවාඩු ගාන හොයන්න කියනවානේ. ඔන්න දැන් අපි යන්නේ අර එක්සෑම් එකේ එන ජාතියම ගැටලුවක් මේ තියෙන්නේ. මෙහෙම එකක්මයි ඕරල් එක්සෑම් එකේ තියෙන්නේ. ඒක හදන්න. දැන් මේ වගේ වගුවක් හැදෙන්නේ කොහොමද කියලා පළවෙනි ගාන හින්දා පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඕගොල්ලන්ගේ පුතේ සමහරක් වෙලාවට මෙන්න මෙහෙම ටීචර් අහනවානේ. ඔබේ ලකුණු ටික ටීචර් අහනවා පන්තියේ ළමයින්ගෙන් අත උස්සන්න ළමයි ඕගොල්ලන්ගේ ටර්ම් ටෙස්ට් එකේ මැත්ස් වල ලකුණු 80යි 100 අතර දින කට්ටිය කීයද කියලා. 80යි 100 අතර ලකුණු ගත්ත ළමයි කවුද කියලා අහනවා. එතකොට ළමයි කට්ටිය අත උස්සනවානේ. අපි හිතමු 5 දෙනෙක් අත ඉස්සුවා කියලා. ඊට පස්සේ අහනවා හරි එහෙනම් 60යි 80යි අතර කී දෙනෙක් ඉන්නවද? ඔන්න තව ළමයි කට්ටියක් අත උස්සන අපිට 12ක් කියලා. එහෙනම් අහනවා ටීචර් 40යි 60යි අතර කී දෙනෙක් ඉන්නවද? තවත් කට්ටියක් අත උස්සන. ඊට පස්සේ අහනවා 20යි 40යි අතර කීයක් ඉන්නවද? ඔන්න තව කීයක් අත උස්සන. අහන අවසානයේ එහෙනම් 0යි 20 අතර කීයක් ඉන්නවද? right. දැන් ඔන්න මේ වගේ වගුවක් තමයි අපේ මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ටීචර් දන්නේ නැහැ මේ ළමයි 5 දෙනාගෙන් ලකුණු වෙන වෙනම මේ 5 දෙනා සමහර විට 5 දෙනාම කොහොමවත් වෙන්න පුළුවන්ද? 80 ගාන ගත්තා වෙන්න පුළුවන්. 81 ගාන වෙන්නත් පුළුවන්. 82 ගාන වෙන්නත් පුළුවන්. 83 ගාන වෙන්නත් පුළුවන්. 100 ගාන වෙන්නත් පුළුවන්. නැත්තම් කෙනෙක් 86යි, තව කෙනෙක් 90යි, තව කෙනෙක් 84යි, තව කෙනෙක් 100යි එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ එක එක ළමයා ගත්ත ලකුණ වෙන වෙනම හඳුනන්නේ නැහැ. පරාසයක් තියෙන්නේ. 80යි 100යි අතර යම් ගානක්.
60යි 80යි අතර ගත්තා ළමයි දැන් මම බලන මම ලකුණු 73යි නම් මම අයිති කොහෙද? මේගොල්ලට. ඒක ළමෙක් කියන ලකුණු 18යි. එයා මේ එහෙකට අත උස්සන්නේ නැහැ. එයා අත උස්සන්නේ 0.20 අතර කිව්වම ඔන්න අත උස්සන්නේ. ලකුණු 10ක් ගත්ත ළමෙක් හිටියා නම් එයාත් අයිති වෙන්නේ මෙන්න මේගොල්ලට. හැබැයි ටීචර් දන්නේ නැහැ මේ ළමයි දෙන්න ගත්ත ලකුණ වෙන වෙනම. එහෙනම් මේ තියෙන්නේ නිවාඩු දින ගානට අනුව සකස් කරපු මේ જાතියේ වගුවක්. මේ වගුව දුන්නාම පුතේ අපෙන් ගහන්නේ මධ්‍යන්නේනේ. හැබැයි ගාන බලන්න ගානේ කොහෙවත් තැනක කියලා නැහැ මධ්‍යන්නේ ගණනය කරන්නේ කොහොමද කියලා. මම අද කතා කරනවා මධ්‍යන්නේ ගණනය කරන ක්‍රම දෙකක්. දැන් මේ හතරවෙනි ගාන හදන්නේ මම පළවෙනි ක්‍රමයෙන්. මේක තමයි සාමාන්‍ය ලේසිම ක්‍රමය. ඔබට ගුණ කිරීම පුළුවන් නම් මේක කිසිම උලක් වෙන්නේ නැහැ. ඒතර මධ්‍යන්න හදන්න යන්නේ මධ්‍යන්නේ හදනකොට අපි පුංචි වගුවක් නිර්මාණය කරනවා. ඇත්තට මේකේ වෙන්නේ මේ දත්ත ටිකම පල්ලෙහාට ලියා ගන්න එක. එහෙනම් මෙන්න මගේ වගුව. ඔයාලා මේක ටග් ගාලා ගහගමු. දැන් හදලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ චෙක් කරගන්න තියෙන්නේ. මුලින්ම තියෙන්නේ දින ගණන. දින ගණන 1 2 3 4 5 6 7යි. මම වෙන් කරගන්නම් මේ විදිහට. දින ගණන. ඊට පස්සේ මෙතෙන්ට එනවා තව තීරුවක්. මෙයාට කියනවා මධ්‍ය අගය. මධ්‍ය අගය අපි දෙනවා x කියලා කොටස. මධ්‍ය අගය x. ඊළඟට අපි දෙනවා මෙතෙන්ට තව අගයක්. ඕක ඉන්නවා සේවකයින් ගණන. සේවක ගණන අපි යාට කියනවා f frequency f කියලා කියනවා. මෙතෙන්ට තව කොලම් එකක් එනවා. එයාට කියන්නේ fx කියලා. බලන්න අපේ වගුවට එන්නේ තීරු 4යි. තීරු 4යි දින ගණන මධ්‍ය අගය සේවකයෝ ගාන fx. දැන් මේක ෆිල් කරගමු. මම මේක බලනවා 1යි 5 6යි 10 11යි 15 16යි 20 21යි 25 26යි 30 31යි 35 ඊළඟ සංඛ්‍යාව තියෙමු. සේවකයෝ දෙන්නයි 4 දෙනයි 10 දෙනයි 15 දෙනයි 8 දෙනයි 7 දෙනයි 4 දෙනයි. පුංචි වෙලාවක් දෙන්නම් මේක හදාගත්තේ නැත්තම් විනාඩි 2යි දෙන්නේ. ටක් ගාලා මේක ගහගන්නකො. පොඩි වෙලාවක් ටක් ගාලා හදාගන්න. හරි.
දැන් බලන්න පුතා. දැන් අපිට කරන්න තියෙන්නේ මෙයාගේ ඉතිරි පුංචි වැඩ ටික. මතක තියාගන්න මේ જાතියේ ගානක් තමයි එක්සෑම් එකට එන්නේ. මේ විදිය ප්‍රශ්න ටිකක්මයි මේ සයිස් ප්‍රශ්නමයි එන්නේ ඕ ලෙවල් එක්සෑම් එකට. දැන් හදන්න යන්නේ මෙයාගේ ඉතිරි කොටස. මේකේ තියෙන මධ්‍යගය කියලා එකක්. හරිම සිම්පල්. මධ්‍යගය කියලා කියන්නේ මේ පන්ති ප්‍රාන්තරයේ දෙපැත්තේ ඉන්න අග්ගයන් දෙක එකතු කරනවා. ඒ කියන්නේ 1යි 5යි එකතු කරලා දෙකට බෙදනවා. 5යි 1යි 6යි දෙකට බෙදුවාම 3යි. 10යි 6යි 16යි දෙකට බෙදුවාම කීයද? 8යි. 11යි 15යි කීයද? 26යි නේ. දෙකට බෙදුවාම 13යි. දැන් බලන්න මේකේ ලස්සන රටාවක් තියෙනවා. මේ ගණන් වල ඒ රට අඳුරගත්තොත් හරි ලේසියි. මේ ඔක්කොම එකතු කර කර දෙකට බෙදන්න ඕනේ නැහැ. දැන් ඔයාලට පේන්න ඕනේ 3න් පස්සේ 8. 8න් පස්සේ 13. රටාව මොකද්ද? 5 5 එකතු වෙන. එහෙනම් 13න් පස්සේ කවුද එන්නේ? 13යි 5යි 18යි. 18යි 5යි 23යි. 23යි 5යි 28යි. 28යි 5යි 33යි. හරිම සිම්පල්. ඔන්න මධ්‍යගයේ තීරුව අපි එකතු කරගත්තා. මධ්‍යගයේ තීරුව දාගත්තට පස්සේ අවසාන තීරුව තියෙන fx කියලානේ. fx කියන්නේ ගණන් වල a b කියන්නේ වැඩි කරන්න කියලානේ. එහෙනම් fx කියන්නේ මෙයාව මෙයාගෙන් ගුණ කරනවා. දෙවරක් 3 6යි. ලියා ගනිද්දී එක පිළිවෙලට ලියා ගන්න එක ස්ථාන දහ ස්ථාන හරියට පිළිවෙලට එන්නේ. එතකොට එකතු කිරීම ලේසි වෙනවා. 4 වරක් 8 32යි. දැන් ඔය ක්‍රමයට මේ තීරුව ටක් කරලා පුළුවන්. දහවරක් 13 130යි. 15 වරක් 18. චක්‍රේ පාඩම් නැත්තම් නිකන් වරද්ද ගන්න එපා. 18 ලිව්වා 15 වරක් ලිව්වනේ. උඩට 5 වරක් 8 40යි. 5 වරක් 1 5යි 4යි 9යි. 1 වරක් 8 8යි. 1 වරක් 1 1යි. බිඳුවයි 8 8යි 16යි 17යි 1 1යි 2යි 270යි. 8 වරක් 3 24යි 2ක් ඉතුරුයි. 8 වරක් 2 16යි 2යි 18යි. පැහැදිලි? හදමු ඉක්මනට. වගුව පුරවල ඉවරයි. ඊට පස්සේ කරන්නේ අපි මේ දත්තාවලි මේ දත්ත වගුවේ ඉන්න fx වල එකතුව ගන්නවා. fx වල සම්පූර්ණ එකතුවට අපි කියනවා සිග්මා කියලා. සිග්මා කියන්නේ එකතුව කියන එක. fx මෙන්න මේ හැමෝගෙම එකතුව මෙතන ඉස්සරහින් ලියා ගන්න ඕනේ. ඊළඟට f තීරුවේ එකතුවට කියනවා සිග්මා f. ඒක මෙතනින් දා ගන්න ඕනේ. ගානේ කියලා තියනවද දින ගාන? කියලා නැහැ නේ. එහෙනම් මෙන්න මේ දින ගාන එකතු කර ගන්න ඕනේ අපිට සේව්‍ය ගාන. 4යි 2යි 6යි 6යි 5යි 11යි 11යි 8යි 19යි 19යි 1යි 20යි 26යි 30යි 4යි 5යි නේ 50ක් නේද? බලන්න මේ වගේම සිග්මා fx කීයද කියලා. සිග්මා fx එක බලන්න එකතුව. දැනෙනවා 950. වගුව අවසానයි. අපෙන් අහන්නේ මෙම ආයතනයේ සේවකයෙකු පසුගිය වසර තුල ලබා තිබූ මධ්‍යන්‍ය නිවාඩු ගාන සොයන්න කියලා. ආසන්න වශයෙන් සේවකයෙක් නිවාඩු කීයක් වසර තුල ගත්තද කියලා හොයන්න යන්නේ. එහෙනම් අපි ලියන සූත්‍රය මධ්‍යන්‍ය සමානයි සිග්මා fx යට සිග්මා f. මේ සූත්‍රය අනිවාර්යෙන් ලියන්න පුරුදු වෙන්න. ලකුණු ලැබුණා හෝ නැතත්. සිග්මා fx කියන්නේ 950 විදන්නේ කීයෙන්ද? 50න්. අග බිඳුවට බිඳුව කැපුවා 95 පහෙන් බෙදන්න ඕනේ. 95 බෙදනවා කාගෙන්ද? 5න්. 9ට 5 1යි 5යි 4ක් ඉතුරුයි 45ට 5 වරක් 9යි
එක සේවකයෙකු එනම් ආසන්න වශයෙන් දවස් 19ක් නිවාඩු වරන් තියෙනවා. තියෙන්නේ සේවකයෙකු ආසන්න වශයෙන් නිවාඩු ගත දින ගාන 19යි. කියන්න මේක ඕකේද කියලා. හැදුව ටික. right. අනිත් අය ඕකේ. හරි. හරි. සටහන් කරන්න දෙන්න. ලියා ගන්න ඉක්මන. ඊට පස්සේ අපි යන දෙවෙනි තුන්වෙනි ගණන් වලට. right. අපි යනවා ඊළඟ කොටසට. දැන් මේ කොටස හදද්දී හැදුවට පස්සේ ඔයාලට එක්සෑම් එකේ ලකුණු වලින් වැඩි කොටසක් හම්බ වෙලා තියෙනවා. දැන් ඒකේ අන්තිම කෑල්ල ගන්න යන්නේ. දිනකට පැය 8ක් වැඩ කළ යුතු නම් මෙම නිවාඩු ගැනීම නිසා ආයතනයට අහිමි වී ඇති සේවක පැය ගාන හොයන්න කියලා කියනවා. දැන් මේ ආයතනයේ පුතේ අපි හෙව්වේ එක සේවකයෙකු ආසන්න වශයෙන් වසරකදී ගත්තා කියලා හිතන්න පුළුවන් නිවාඩු ගාන. يعني මේ ආපු උත්තරේ විදිහට සේවකේ දින 19ක් විතර නිවාඩු ගන්නවා. එයා නියම් නිවාඩු ගානක් උපයා ගන්නවා වැඩ කරලා ඒ උපයගත්ත නිවාඩු වලින් 19ක් මෙයා හිමි කර ගන්නවා. ඒ කියන්නේ දවස් 19 වැඩ එන්නේ නැහැ. මිනිස්සේ දවස් 19ක් එන්නේ නැහැ කියලා කියන්නේ ඒ 19 තුල එයා වැඩ කරන්න ඕනි පැය ගාන මිස් වෙලා. ඒක කෙරිලා නැහැ. අහන්නේ දිනකට පැය 8ක් වැඩ කළ යුතු නම් මේ නිවාඩු ගත්ත හින්දා කොච්චර පැය ගාණක් ආයතනයට අහිමි වෙනවද කියලා. අහිමි වන පැය ගාණ හොයන්න යන්නේ. අහිමි වන පැය ගණන. මුලින්ම බලන්න ආයතනයේ සේවකයෝ කීයක් ඉන්නවද? මේ 19න් කියවෙන්නේ එක සේවකයෙක් ආසන්න වශයෙන් දින 19ක් නිවාඩු ගන්නවා කියලානේ. හැබැයි සේවකයෝ ඉන්නවා 50. එහෙනම් එක සේවකයෙක් දින 19ක් නිවාඩු ගත්තොත් එයාගෙන් නැති වෙනවා පැය 8ව 19. ඇයි දවසට පැය 8ක් වැඩ කරන්න එපා? එක්කෙනෙක් දවස් 19ක් නිවාඩු ගත්තොත් පැය 8ව 19ක් නැති වෙනවා. ඒ වගේ සේවකයෝ 50ක් ඉන්නවා. එහෙනම් 19 8ෙන් ගුණ කරලා ඒක 50ෙන් ගුණ කරාම හම්බ වෙනවා කොච්චර පැය ගාණක් සමස්ත ආයතනයේට නිවාඩු ගැනීම හින්දා අහිමි වෙනවාද කියලා මේක සුළු කරොත් අපිට පුළුවන් 8 වරක් 50නේ 7යිනේ 500යි අගට බිංදුවක් දැම්මා පහෙන් වැඩි කරා. ඒක 19ෙන් ගුණ කරන්න තියෙන්නේ අගට බිංදු දෙකක් දැම්මා 19 4යි. 4 වරක් නම් 26යි 4 වගේ 4යි 3යි 7යි පැය 7600ක් ආයතනයේට අහිමි වෙලා. මේ අංක දෙක. හතරවෙනි ගැටලුවේ අන්තිම කෑම. එක් සේවකයෙකුට වසරකට ලබාගත හැකි උපරිම නිවාඩු දින ගණන 30ක් ලෙස සලකා. ඒ කියන්නේ සේවකයෙක්ට ගන්න පුළුවන් නිවාඩු 30යි. අපි නිකන් හිතමුකෝ. මෙන්න මේ අවස්ථාව ගන්නකො. හරි කමක්. නිවාඩු 30යි. සලකා දින 15 හෝ ඊට අඩුවෙන්
නිවාඩුගත් සේවකයින් ඉතිරි කරගත් නිවාඩු වෙනුවෙන් රුපියල් 500ක දෛනික දීමනාවක් ගෙවන්න තීරණය වුණා. දැන් ආයතනයට අවශ්‍ය වෙන්නේ ඒ ආයතනයේ වැඩ කරන සේවකයෝ පුළුවන් තරම් වැඩට ගෙන්න ගන්නනේ. අන්න දිරි දීමනාවක් දෙනවා. ඒගොල්ලන්ට කියනවා ඔබ හැමදාම වැඩට ආවොත් අනේ නිවාඩු 15ට අඩුවෙන් ගත්තොත් ඒ ඉතිරි නිවාඩු වලට ඔබට යම් දීමනාවක් අපි කරන්න කැමතියි. ඒ දීමනාව මොකද්ද? උපරිම නිවාඩු ගාන 30යි දින 15ක් හෝ ඊට අඩුවෙන් නිවාඩු ලබාගත් සේවකයින්ගේ ඉතිරි කරගත් නිවාඩු වලට රුපියල් 500 ගානේ දීමනාවක් ගෙවනවා. අන්න එහෙම ගෙවනවා නම් මෙම ආයතනයට ගෙවන්න වෙන උපරිම මුදල හොයන්න කියලා කියනවා. යටින් ඉරක් ඇඳගන්න මේකේ උපරිම කියන එකේ. උපරිම මුදල හොයන්න කියලා. දැන් කතාව පැහැදිලිනේ. ආයතනය කියනවා ඔබ අතරින් නිවාඩු 15ක් හෝ ඊට අඩුවෙන් ගන්න සේවකයින්ගේ ඉතිරි නිවාඩු වලට දවසට රුපියල් 500 නිවාඩු දවසට 500 ගානේ අපි ගෙවනවා ඉගත්තේ නැති නිවාඩු වලට. අහන්නේ කොච්චර වැය වෙනවද කියලා. ඒක ලස්සන කතාවක්. බලමු මෙන්න මෙතෙන්ට ගිහිල්ලා. මේ සෙට් එකේ ඉන්නේ නිවාඩු 1ක් නැත්තම් 5ක්. කියන්නේ 1 2 3 4 5. නිවාඩු 1ක් හෝ 2ක් හෝ 3ක් හෝ 4ක් හෝ 5ක් ගත්ත කට්ටිය සේවකයෝ දෙන්නෙක් ඉන්නවා. සේවකයෝ දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ නිවාඩු 6 හෝ ඊට වැඩි 10 හෝ ඊට අඩුවෙන් ගත්ත සේවකයෝ 4ක් ඉන්නවා. 11 හෝ ඊට වැඩි 15 හෝ ඊට අඩුවෙන් ගත්ත සේවකයෝ 10 දෙනෙක් ඉන්නවා. එතකොට මේ වැඩේට එලිජිබල් වෙන්නේ මෙන්න මේ කට්ටිය නේද? මෙන්න මේ කට්ටියට තමයි ඔය කියන සල්ලි හම්බ වෙන්නේ. හේතුව මේ ඉන්න සියලුම දෙනා නිවාඩු 15ට වඩා වැඩියෙන් අරන් තියෙන්නේ. එහෙනම් ආයතනයේ මේ තෑග්ග දෙන සලකා බලන්නේ මේ කට්ටිය විතරයි. දැන් අපිට හොයාගන්න තියෙනවා මේ කියන විදිහට උපරිම නිවාඩු 30ක් තියෙනවා. හරි? දවස් 15 අඩුවෙන් ගත්ත කට්ටිය එලිජිබල්. දිනකට 500යි මෙම ආයතනයේ ගෙවීමට සිදුවිය හැකි උපරිම ගාණනේ පුතේ. මේ ගොඩාක් වෙන වරද්ද ගන්න කොටසක් තමයි මේ අපේ මේ ගැටලුවේ අන්තිම කෑල්ල. මෙතන බලන්න. 1යි 5යි සේවකයෝ දෙන්නයි. මම අර කලින් කිව්ව කතාව මතක් කරගන්න. මේ සේවකයෝ දෙන්නම දින 1 ගානේ නිවාඩු ගත්තා වෙන්නත් පුළුවන්. දින 2 ගානේ 3 ගානේ 4 ගානේ 5 ගානේ ගත්තා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දෙන්නම දින 5 5 නිවාඩු. එහෙම නැත්තම් එක්කෙනෙක් දවසක් තව කෙනෙක් දවස් 3ක්. එක්කෙනෙක් දවස් 2ක් තව කෙනෙක් දවස් 4ක්. කොහොම ඕනම වගයක් වෙන්න පුළුවන් මේ දෙන්න ගත්ත නිවාඩු ටික. හැබැයි මෙයාලා කොන්දේසියක් දානවා අපිට කියනවා උපරිම ගානනේ. එහෙනම් උපරිම ගාන හැදෙන්නේ කොහොමද? මේ සේවකයෝ දෙන්නම නිවාඩු ගත්තේ එක ගානේ වුණොත් හිතන්නකෝ. මේ දෙන්නම නිවාඩු ගත්තේ එක දවස ගානේ නම් අන්න ඒ වෙනකොට දවස් 30ක් නිවාඩු තියෙනවා. දවස් 30ක් නිවාඩු තියෙන මේ ආයතනයේ මේ සේවක දෙන්න අරන් තියෙන්නේ නිවාඩු එක ගානේ වුණොත් ඒ දෙන්නටම තව නිවාඩු කීය ගාන ඉතිරිද? දෙන්න බලන්න උත්තරේ. මේ දෙන්නම ගත්තේ නිවාඩු එක ගානේ නම් තව කීය ගාන ඉතිරිද? විසි 9 ගානේ. එතකොට මේ සේවක දෙන්නට නිවාඩු දින 29 ගානේ දෙන්නෙක්ට ගෙවන්න. 29 ගානේ දවස් දෙකකට කට්ටිය ඉන්න. කියන්නේ 29 කියන්නේ දෙකක් තියෙනවා. මෙතෙන්ට එන්නකෝ. මේ 4 දෙනාම ගත්තේ නිවාඩු 6 ගානේ නම් 10 ගත්තා වෙන්නත් පුළුවන්. හැබැයි උපරිම ගානක් නේ. ආයතනයේට වැඩිම ගානක් ගෙවන්න වෙන්නේ මේගොල්ලෝ අඩුම නිවාඩු ගත්තොත් නේ. අපි උපකල්පනය කරනවා එහෙනම් මේ 4 දෙනාම අරන් තියෙන නිවාඩු 6 ගාන වෙන්න ඇති. නිවාඩු 6 ගානේ ගත්තොත් පොතේ නිවාඩු 30ක් තියෙනවා. මේ 4 දෙනාම අරන් තියෙන නිවාඩු 6 ගානේ නම් ඒ 4 දෙනාට තව ගන්න නිවාඩු කීයක් තියෙනවද? 30ක් තිබුණේ 6ක් ගත්තා නම් එයාලට 24ක් ඉතුරුයි. කී දෙනෙක්ටද? 4 දෙනෙක්ට. 29 ගානේ 2යි 24 ගානේ 4යි. මේ 10 දෙනාම ගත්තේ නිවාඩු 11 ගානේ නම් 30ක් ගන්න තිබ්බා ගත්තේ 11 ගාන.
10න් එකක් 9යි, දෙකෙන් එකයි 1යි. තව නිවාඩු 19 ගානේ කීයක් ඉන්නවද? 10 දෙනෙක් ඉන්නවා. පැහැදිලි? එහෙනම් මේ හැමෝටම ගෙවන්න ඕනේ කීය ගානේද? 500 ගානේ. මේ තියෙන්නේ නිවාඩු දවස් ගාන. 29 2යි. දෙවරන් 9 18යි 58යි. 24 2යි 48යි. sorry. 4යි 96යි. 19 10යි 190යි. ඒ වගේ 500ක්. එහෙනම් 58යි 96යි 190යි එකතු කරලා එක ගුණ කරන්න 500න් ඔබට ලැබෙන උත්තරය 1,72,000. මම ආයෙ පාර පැහැදිලි කරන්න. ආයතනය කියනවා අපේ ආයතනයේ දවස් 15ක් හෝ ඊට අඩුවෙන් නිවාඩු ගන්න කට්ටියට ඉතිරි නිවාඩු වලට රුපියල් 500 ගාණ ගෙවනවා කියලා. එතකොට ආයතනයට ගෙවන්න උපරිම ගාණයි අහන්නේ. අපි යනවා මෙන්න මේ කට්ටිය තමයි මේකට එලිජිබල් වෙන සෙට් එක. නිවාඩු 15 හෝ ඊට අඩුවෙන් ගත්ත කට්ටිය. මේ කට්ටිය අදාළ වෙන්නේ නැහැ. මෙන්න මේ දෙන්න 1යි 5යි අතරනේ. අපි හිතනවා ඒගොල්ලෝ අඩුවෙන්ම නිවාඩු ගත්තා නම් ගන්න එක ගානනේ. එක ගානේ ගත්තා නම් තව නිවාඩු 29ක් ඉතුරුයි. එන ඒ දෙන්නට 29 කෑලි දෙක. ඊට පස්සේ මේ හතර දිනාම ගත්තේ දවස් 6 ගානේ නම් 24 ගානේ හතරක් ඒගොල්ලන්ට ගෙවන්න දවස් ඉතුරු වෙනවා. මේ 10 දෙනා ගත්තේ 11 ගානේ නම් තව ඉතුරු වෙනවා 19 ගානේ 10ක්. එහෙනම් මේ තියෙන්නේ දවස් ගාන ගුණ කරා දවසකට 500න් රුපියල් 1,72,000ක් මේ ආයතනයට ගෙවන්න වෙනවා නිවාඩු අඩුවෙන් ලබාගත් සේවකයින්ගේ දිරි ජීවනාව විදිහට. ඔන්න අපි උදා 4 වෙනි ගාන අවසන් කරා. තම්බප් කරන්න මේක ඕකේ නම් නැත්නම් අහන්න බලන්න ආපහු. රයිට් යන ඉදරුවෝ හරි. හොඳයි පුතේ නියමයි. අපි යනවා ඊළඟ ගැටලුවට. දැන් මම යන්න ලැහැස්ති වෙන්නේ 5 වෙනි ගානට. පෙරලා ගන්න ටියුට් එකේ 5 වෙනි ගාන ඔයගොල්ලන්ගේ. පස්වෙනි ගාන. අපිට ඩිස්ප්ලේ කරන්න. හරි. මෙන්න අපේ 5 වෙනි ගාන. එක්තරා ජල ව්‍යාපෘතියකින් ජලය ලබා ගන්නා පවුල් 50ක් මාසයක් තුල පරිභෝජනය කළ ජල ඒකක ගාන ඇසුරින් එක් පවුලක් පාවිච්චියටගත් මධ්‍යම ජල ඒකක ගාන ගෙවීම සඳහා සකස් කළ අසම්පූර්ණ සංඛ්‍යා ව්‍යාප්තියක් පහක් දැක්වේ. දැන් බලන්න පුතේ මේක තියෙන්නේ කලින් හදුව ක්‍රමයට නෙවෙයි පොඩ්ඩක් වෙනස් ක්‍රමයකට. මේ තමයි මධ්‍යන්නේ හොයන දෙවෙනි ක්‍රමය. මම එන මේ වගුව දැන් ඔබට බොහොම සරලව පැහැදිලි කරලා දෙන්නම්. මගේ බෝඩ් එකට අරගෙන. මේකේ බලන්න කලින් වගුවේ තිබුණේ පන්ති ප්‍රාන්තරය තිබ්බා. මධ්‍යගය තිබ්බා, x තිබ්බා, f තිබ්බා, fx තිබ්බනේ. හැබැයි මෙයාගේ කොලම්ස් ඉන්නවා පහක්. මම මේ පහ අරන් ඔබට මේක පැහැදිලි කරලා දෙන්නම්. මේකේ ඉන්නේ පන්ති ප්‍රාන්තරය.
මෙතන මධ්‍ය අගය. අපි යාට දෙන x කියලා. දැන් හදලා නැත්නම් ඩග්ගල ලියා ගන්න ඕනේ. මධ්‍ය අගය. මෙතන ඉන්න අලුත් එක්කෙනෙක් අපගමනය කියලා. එයාට d කියලා කියනවා. d සමානයි x ඍණ a කියලා උතන ලියා ගන්න. d සමානයි x ඍණ a. ඊළඟ එක ඉන්නේ සංඛ්‍යාතයේ පෞල් සංඛ්‍යාව අවසානයේ fd කොලකට තියෙනවා. ඉතින් 1 2 3 4 5 7 පැහැදිලි? දැන් අපි දාමු පන්ති ප්‍රාන්තරය 10යි 15 16යි 21 22යි 27 28යි 33 24යි 39 40යි 45 හරි මේක වැඩි කරලා නේ ඊළඟට බලන්න සංඛ්‍යාතය මෙතන ඉනවා 4 6 7 14 8 11 සිග්මා f ඒගොල්ලෝ දීලා තියෙනවා මෙතන සිග්මා fd කියලා දාලා තියෙනවා අපි දැනගන්න ඕනේ පුතේ මේ වගුව නිර්මාණය කරගන්න ආකාරය වගුව හැදෙන්නේ කොහොමද කියලායි අපි ඉගෙන ගන්න වෙන්නේ බලමු මුලින්ම මේ 10යි 15යි එකතු කරලා කලින් ගාන වගේමයි මධ්‍ය අගය ගන්න ඕන 10යි 15යි එකතු කරාම 25යිනේ 25 භාගය 12.5 ඔන්නමයි එතන 12.5 ආවේ ඊළඟට 16යි 21යි එකතු කරාම කීයද 6යි 1යි 7යි 2යි 1යි 3යි 37යි 37 භාගය කීයද 18.5 දැන් ඔයාට මේකේ රටාවක් පේන්නේ මෙතන බලන්නකෝ හරි ලස්සන දෙයක් තියෙනවා 10යි 15යි කියන එකේ තේරුම මේ අස්සේ ඉන්නවා පුතා මේ පන්ති ප්‍රාන්තරයේ 10යි 15යිනේ ඉවර වෙන්නේ 15න් මෙයා පටන් ගන්න 16 මේ ඉවරන කෙනාගෙන් නෙමෙයි නම් මෙයා පටන් ගන්නෙ මේ වගේ දත්ත වලට කියනවා විවික්ත දත්ත කියලා විවික්ත දත්ත විවික්ත දත්ත කියන්නේ ගහකින් කඩන තැඹිලි ගෙඩි ගන්න මිනිස්සු ගාන වාහන ගානක් වගේ දෙයක් නේ දශම ගන්න බැහැනේ ඒවා පූර්ණ සංඛ්‍යාත්මකව විතරයි තියෙන්නේ එහෙනම් විවික්ත කියලා ගන්නෙ අන්න ඒ වගේ දත්ත හැබැයි දිගක් උසක් බරක් කාලයක් වගේ දෙයක් ගත්තොදී ඒකේ දශමගයන් තියෙන්න පුළුවන් ඒවට කියනවා සන්තතික දත්ත කියලා විවික්ත අගයන් දෙන දත්තවල පන්ති ප්‍රාන්තර හැදෙන්නේ මෙන්න මේ ක්‍රමයට 10 15 ඊළඟ කෙනා පටන් ගන්නේ 15 වෙන්නේ මේ 16 මේ ඇතුලේ ඉන්නවා මෙන්න මේ F4 කියලානේ මේ ඇතුලේ ඉන්න පුතේ 10ත් අඩංගුයි 11 12 13 14 15 බලන්න 10 11 12 13 14 15 දත්ත 6ක් අඩංගුයිනේ අපි ඕකට කියනවා පන්තියේ තරම කියලා තරම ඔබට විභාගය අහනවා හිතන්නකෝ මේ වගේ දත්ත සෙට් එකක් දීලා අහනවා මේකේ පන්ති ප්‍රාන්තරයේ තරම කීයද කියලා තරම බලනවා මේක 15යි මේක 16යි එහෙනම් මේක විවික්ත දත්තයක් තරම හොයන්නේ කොහොමද 40න් පටන් ගත්තොත් 40 41 42 43 44 45 දත්ත 6ක් දාන්න පුළුවන් තරම 6යි කියලා කියනවා මේකේ මධ්‍යගයේ රටාව හැදෙන්නේ තරමෙන් තරම 6යි නේවන් 12.5යි 6යි කියද 18.5යි ඔයාලට කරන්න තියෙන්නේ මේකට 6 6 එකතු කරන්න 18යි 6යි 24.5යි 24යි 6යි 32.5යි 36.5යි 42.5යි බලන්නකෝ මහා දේවල් නැහැ මම කිව්වේ ඊළඟ කෙනා අපගමනය හදද්දි පුතේ අපිට ඕනි වෙනවා මෙන්න මෙහෙම කෙනෙක් එයාට අපි කියනවා උපකල්පිත මධ්‍යන්නේ උපකල්පිත මධ්‍යන්නේ හැම වෙලේකම ගන්න අපි සාමාන්‍යයෙන් උපකල්පිත මධ්‍යන්නේ කියලා මාත පන්තියේ මධ්‍ය අගය
කවද ගන්නෙ? මාත පන්තියේ මධ්‍ය අගය. මාත පන්තියේ මධ්‍ය අගය. කලින් හිටියේ මාතයක්, දැන් ඉන්නේ මාත පන්තියක්. හේතුව මේක පන්ති ප්‍රාන්තරයක්. මාත පන්තිය කියලා කියන්නේ වැඩිම සංඛ්‍යාතයට අනුරූප පන්ති ප්‍රාන්තරය. එහෙනම් වැඩිම සංඛ්‍යාතය 14යි, ඊට අනුරූප පන්ති ප්‍රාන්තරය 28යි 33යි. ඒ කියන්නේ මාත පන්තිය තමයි මේ තියෙන්නේ. මාත පන්තිය. මාත පන්තියේ මධ්‍ය අගය තමයි මේක. එහෙනම් A කියන්නේ කවුද? capital A 30.5. පැහැදිලිද? මාත පන්තියේ මධ්‍ය අගය තමයි ගන්නේ උපකල්පිත මධ්‍යයන්නේ කියලා. එහෙනම් හැම වෙලෙම F තීරේ ලොකුම කෙනාට අනුරූප මධ්‍ය අගය තමයි කැපිටල් A ට අදාළ වෙන්නේ. මේකේ බලන්න අරන් තියෙන විද්‍යාව නේද කියලා. හොයාගන්න මෙහෙමයි. අපගමනය කියන්නේ වෙනස් වීම කියන එක. මේ මධ්‍ය අගයෙන් x තීරය කොච්චර වෙනස් වෙලාද? බොහොම සරලව ගත්තොත් x ඍණ a වල අගය තමයි මේකට දාන්නේ. x ඍණ a. x කියන්නේ මේකනේ. 0.5. ඕක හරි ලේසි මෙතනින් පටන් ගත්තොත්. a වලින් පටන් ගත්තොත්. මෙතන අගය හම්බ වෙන්නේ x කියන්නේ 30.5. ඒකෙන් අඩු වෙන්නේ කවුද? a කියන්නේ 30.5. මෙතන උත්තරේ බිඳුවයි. හැම වෙලෙම මාත පන්තියේ මධ්‍ය අගය ඉස්සරහා තියෙන අපගමනයේ බිඳුවයි. උඩ පැත්තට හැදෙන්නේ මෙයාගෙන් අඩු වෙලා. මෙතන හැදෙන්නේ 24.5න් 30.5 අඩු වෙලා. මෙතන හැදෙන්නේ 18යි 5න් 30යි 5 අඩු වෙලා. මෙතන හැදෙන්නේ 12යි 5න් මෙහා අඩු වෙලා. ඒතර උඩ ඉන්න කට්ටිය හැම වෙලේම මයිනස් අගයන් ඍණ අගයන්. එහෙනම් ඉච්චර දුක් වෙන දෙයක් නෑ, පහසු වෙන දෙයක් නෑ. මෙතන යන්නේ 6 6නේ. මෙතන 6 6 ගියා නම් උඩටයි පල්ලහට යන්නේ පුතේ 6 6. 6 ගුණාකාර. උඩට යන්නේ ඍණ. ඍණ 6යි, ඍණ 12යි, ඍණ 18යි. very simple. පල්ලෙහාට එන්නේ ධන අගයන් වලින්. පහළට එනවා ධන 6යි, ධන 12යි. උපකල්පිත මධ්‍යයන් ගන්න එකේ වාසිය වෙන්නේ සුළු කිරීම පහසු වෙනවා. සුළු කිරීම කලින් තරම් අසීර්ණ වෙන්නේ නැහැ. මේ අසීරු වෙන්නේ නැහැ. ඉක්මනට කරගන්න පුළුවන් සරල අගයන් තමයි හම්බ වෙන්නේ. ඔන්න අපි අපගමන හදාගත්ත අපගමන කියන්නේ x ඍණ a. පහසු ක්‍රමය මොකද්ද? මාත පන්තියේ මධ්‍ය අගය. ඒ කියන්නේ වැඩිම සංඛ්‍යාතයට අනුරූප පන්ති ප්‍රාන්තරයට මධ්‍ය අගය කියලා කියනවා. මාත පන්තිය කියනවා. ඒකේ මධ්‍ය අගය 30.5. එයාට කැපිටල් A කියලා කියනවා. අපගමනය කියන්නේ x ඍණ a. හරි පහසුයි. මාත පන්තියේ මධ්‍ය අගය ඉස්සරහින් බිඳුව දැම්මා. උඩට යන්නේ මෙන්න මෙයාගේ එන රටාවමයි ඍණ 6 ඍණ 12 ඍණ 18 පල්ලෙහා කට්ටිය ධන 6 ධන 12. FD හැදින්නේ F කොලම් එකයි D කොලම් එකයි ගුණ වෙන්නේ. අපි ගුණ කරමු. 18 ඒවා 4ක්. 18යි 18යි 36යි 72යි හැබැයි ඍණ. 6 වරක් 12 72යි හැබැයි ඍණ. 7 වරක් 42යි හැබැයි ඍණ. 14 බිඳුව බිඳුවයි 8 වරක් 6 48යි ධන 11 වරක් 12 කීයද? 132යි. දැන් මෙන්න මේ ක්‍රමයට යන්න. මෙතන අහන්නේ සිග්මා FD නේ. මේ කට්ටියගෙන එකතු අහන්නේ. හරි. මම මොකද කරන්නේ? තව කතාවලට අහනවා කියන්නේ. හරි. මෙන්න මෙතන පුතා එකතු වෙනම ගන්න. මේ කට්ටිය වෙනම ගන්න. බිඳුව අගයක් නැහැ නේ. එහෙනම් මෙතෙන්ට එද්දි 2යි 4යි 6යි 7 2ක් කියන්නේ 14යි 14යි 4යි 18යි නේ. 18යි ඍණ. 8යි 2යි 10යි 4යි 3යි 7යි 1යි 8යි 1යි 180යි දාන. සිග්මා FD කියන්නේ මේගොල්ලෝ එකතුවනේ. මෙයා ඍණ මෙයා ධන. ලකුණු වෙනස් නම් මොකක්ද අපි කරන්නේ? ලොක්කාගෙන් පොඩ්ඩ අඩු කරනවා. ලොක්කගෙන් පොඩ්ඩ ගියාම 6යි ලකුණ වෙන්නේ ලොකු එක්කෙනාගේ ලකුණ. ඔන්න වගුව නම් ඉවරයි. හරි. දැන් බලමු ප්‍රශ්න ටික. හිස්තැන් පුරවන්න කියනවා නේද? උපකල්පිත මධ්‍යයන්නේ අයත් වන පන්ති ප්‍රාන්තරය ලියන්න ඕනේ. උපකල්පිත මධ්‍යයන් අයත් වන පන්ති ප්‍රාන්තරය කියලා කියන්නේ
සංඛ්‍යාතයේ වැඩිම කෙනාට අනුරූප පන්ති ප්‍රාන්තරය 28යි 33යි. හරි. කොහොම සරල ප්‍රශ්නයක්. අංක දෙකෙන් අහනවා වගු හිස්තැන් පුරවන්න. මෙන්න අපි දැනටම වගු හිස්තැන් ටික පුරවලා ඉවරයි. අවසානයේ අහනවා මාසයක් තුල එක් පවුලක් පාවිච්චියටගත් මධ්‍යන්න ජලයක ගාන ආසන්න පූර්ණ සංඛ්‍යාවට. අංක 3ට යනකොට පුතේ මධ්‍යන්නේ මේ සූත්‍රය මතක තියාගන්න. මධ්‍යන්නේ සමානයි A ධන. A කියන්නේ උපකල්පිත මධ්‍යන්නේ. සිග්මා FD බෙදීම සිග්මා F. උපකල්පිත මධ්‍යන්නේ සුරින් මධ්‍යන්නේ හොයනවා නම් සූත්‍රය මොකද්ද? A ධන සිග්මා FD බෙදීම සිග්මා F. කවුද මෙතන A? 30.5. එකතු කරන්නේ සිග්මා FD නේ. ගාන සරල කරගන්න. සිග්මා FD ඍණ 6ක් මෙයාවේ. එහෙනම් මම මෙතනදී ධනද දාන්නේ නැහැ. කෙලිම ඍණ 6 බෙදීම 50. ඍණ 6 බෙදීම 50. දැන් ඔයාලට සිද්ධ වෙනවා මේක සුළු කරගන්න. හරි. සුළු කරගන්න ඉතින් පුතේ ගණන් වල ඉගෙන ගත්ත ක්‍රම පාවිච්චි කරන්න. භාග සංඛ්‍යාව දශම කරන්න ලේසිම ක්‍රමය තමයි හරය 100 10 වගේ අගයකට හදාගන්න. මට පුළුවන් නේද මේ දෙන්නම ගුණ කරොත් දෙකෙන් හරය 100 කරගන්න. දැන් 7 8 පන්තිවල මේවා කියලා දෙන්නේ මෙව යූස් කරන්න. දැන් බලන්න 30.5 ඍණ දෙවරක් 6 12යි දෙවරක් 50 100. 100න් 12යි කියන්නේ මොකද්ද? 0.1 දැන් ඔයාලට කරන්න තියෙන්නේ 30න් අඩු කරන්න 30.5න් මෙයාව. 30යි දශම 5න් 0.12 අඩු කරන්න තියෙන්නේ. 10න් 2ක් ගියාම 8යි 4න් 1ක් 3යි 9න් බිඳුවක් 9යි මෙතන 2යි. උත්තරේ ඉන්නේ ආසන්නව 29.38 ආසන්න ගයක් ගත්තාම අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට 29.38යි. මෙතන පුතේ වටයද්දි පොඩ පරිස්සම් වෙන්න. අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවකටනේ. ඒතකොට ජලයක ගානක් 29.3යි ගානක් වෙන්න බෑනේ. එතකොට 3යි ගානක් આવත් අපි කියන්නේ 29යි නෙමෙයි 30යි කියලා. ජලයකක 30ක් කියලායි ගන්න වෙන්නේ. අර සාමාන්‍ය වැටීම ගන්න එපා මෙතනදී. අපි සාමාන්‍ය මෙතන 3 2 1 තිබුත් ගන්න 29යි කියලානේ. 29 ජලයක ගානක් දශම ගානක් තියෙන්න බෑ. ඒ නිසා මේක ගන්නවා 30යි කියලා. අත උස්සන්න මේ ගාන හොඳටම තේරුණු කට්ටිය. ඔබලා හරි. අනිත් කට්ටිය උෂා හඩ පුතේ. උෂාන් ඕකේද? රයිට්. අපි එහෙනම් තවත් ගැටලුවකට ඔමු යමු. හලුෂින්. යම් පුතේ අපි ඕකේ තියෙන 6 වෙනි ගාන ප්‍රශ්න අංක 6. මම ෂෙයා කරන්නම්. හයවෙනි ගැටලුව මෙන්න ගාන. ඉස්සෙල්ලාම ඔයාලා මීට අදාළ වගු හදාගමු. මේකේ අහන්නේ උපකල්පිත මධ්‍යන්නේ පාවිච්චි කරන්න කියලා. අපි එහෙම නැතුව fx විතරක් පාවිච්චි කරලා මේක හදමු. හරි? fx විතරයි ගන්නෙ d ගන්නෙ නෑ. d කොලම් එක නැතුව හදාගන්න වගුටක් ගාලා.
හරි පුතේ. අපි යන්නේ 6 වෙනි කාණ්ඩේ නම් මුලින්ම වගුව හදාගමු. මෙතන එනවා ඇමතුම් කාලය ඊට පස්සේ එන්නේ අපි දන්නවා මධ්‍යගය. මේක FD වගුව හෝ FX වගුව දෙකටම මධ්‍යගය තීරු වෙනවා. ඊට පස්සේ එනවා දින ගාන ෆ්‍රීකවන්සි එක F දාපුවම ඇති. මෙතන එන්නේ FX කොලම් එක. හරි. මේ ගාන විනාඩි 7න් විතර හැදුවා හැකි ඔබට ගුණ කිරීම පුළුවන් නම් එක්සෑම් එකේදී. දැන් අපි දානවා පන්ති ප්‍රාන්තර ටික 0.20 ඊට පස්සේ 20.40 ඊට පස්සේ 40.60 60.80 80.100 100.120 120.140 දැන් අපි ගන්න ඕනේ මධ්‍යගය. මධ්‍යගය කියන්නේ මේ දෙන්නාගේ එකතුවේ භාගය. 0.20 20යි ඒකේ භාගය 10යි. 40යි 20යි 60යි භාගය 30යි. 60යි 40යි 80යි 62යි 100යි භාගය 50යි. කටාව දැන් පේනවනේ. 10ට 20ක් 30ට 20ක් එහෙනම් 50ට 20ක් 70යි 70 20යි 90යි 90යි 20යි 110යි 130යි. F තීරුව ගානේ දීලා තියෙනවා 1යි 4යි 5යි 8යි 6යි 3යි 2යි. Fx තීරුව කියලා කියන්නේ මේ දෙන්නාගේ ගුණිතය. හදන්න පිළිවෙලට දෙවරක් 10 20යි 4 වරක් 30 120යි 5 වරක් 5 250යි 8 වරක් 7 560යි මෙතන 540යි 330යි 260යි මේ තියෙන ගුණ කිරිල්ල. දැන් ගන්නවා මෙන්න මෙතන. මෙයාට කියනවා අපි ඉගෙන ගත්ත සිග්මා F මේ තීරුව සිග්මා F x අපිට ගාන කියලා නැහැ දින 30යි කියලා තියෙනවා. දින 30යි නම් එකතු කරන්න දෙයක් නැහැ. මේ 30 ගත්තා. මේ කට්ටිය එකතු කරන්න ඕන. දැන් පිළිවෙලින් ලියාගත්තනේ. 0යි 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 2යි 2යි 4යි 4යි 5යි 9යි 9යි 6යි 15යි 15යි 4යි 19යි 20 21 22යි 22යි 6යි 28යි. හරිනේ. දෙකක් ඉතුරුයි. 2යි 2යි 4යි 4යි 1යි 5යි 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 10යි 10යි 5යි 15යි 15යි 3යි 18යි 2යි 20යි. ආයෙ බලමු චෙක් කරලා. අකට බින්දු 2යි 2යි 4යි 4යි 6යි 10යි 10යි 5යි 15යි 15යි 4යි 19යි 20 22යි 22යි 6යි 28යි. හරිනේ. දෙකක් ඉතුරුයි. 2යි 3යි 3යි 5යි 8යි 5යි 13යි 13යි 3යි 16යි 18යි 20යි 2080යි. ඉගෙන ගත්ත සූත්‍රය පුතා අපෙන් අහන්නේ අංකෙට. වැඩි දින ගණනක් දුරකථන භාවිත කළ කාලපාන්තරය. වැඩි දින ගණනක් දුරකථන පාවිච්චි කළ පන්ති ප්‍රාන්තරය. ඒ කියන්නේ මාත පන්ති අහන්නේ. වැඩිම දින ගණනක් දුරකථන පාවිච්චි කරේ 8ක් දින 8ක් පාවිච්චි කරලා තියෙනවා 60යි 80 ගානේ. පැහැදිලිද? හැමතුම් කාලය 60යි 80යි කාලපාන්තරයේ 60 සහ 80. දින 8ක් පාවිච්චි කරලා තියෙනවා. මාතපන්තිය මධ්‍යගය කතාව මම ගත්තේ නෑ. මාතපන්තිය විභාගය අහන්නේ මෙහෙමයි. උපකල්පිත මධ්‍යයන් ඇසුරෙන් හෝ වෙනස් ක්‍රමයකින් තමයි සාමාන්‍යයෙන් අහන්නේ. වෙනස් ක්‍රමය කියන්නේ මොකද්ද? මෙන්න මේක. හරි? මෙතෙක් කල් ඉතිහාසයේ ප්‍රශ්නවල ගොඩක් කරලා ඇහුවේ උපකල්පිත මධ්‍යයන් ඇසුරෙන් හෝ වෙනස් ක්‍රමයකින් වෙනස් ක්‍රමය මෙන්න මේක. ඔයාලට වගුව දුන්න තිබුතේ ඒ වගුවේ ක්‍රමයටම යන්න සිද්ධ වෙනවා. දැන් අපි ඔන්න මධ්‍යයන් හොයන්න යන්නේ. මධ්‍යයන් හොයන්න යද්දි මේ වගුව ගැහුවා. සූත්‍රය ලිව්වා සිග්මා fx යට සිග්මා f 2080 බෙදන්න 30න් බිඳුවට බිඳුව කැපිලා ගියා.
208 3ෙන් බෙදන්න. 3 වරක් 6 18යි දෙකක් විතරයි. 28ට 3 වරක් 9යි 27යි එකක් විතරයි 10ට 3යි. 69.3යි. අපෙන් අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට දුරකථන ඇමතුම් කාලේ 69.3යි කියන්නේ අපිට ගන්න වෙන්නේ 70යි කියලා. විනාඩි මධ්‍යන්න ඇමතුම් කාලය මිනිත්තු 70යි කියලා තමයි අපිට ගන්න වෙන්නේ. පැහැදිලිද? ආසන්න වශයෙන් දුර ඇමතුම් කාලය මිනිත්තු 70යි. right. අවශ්‍ය කට්ටියට ගාලා නෝට් කරගන්න. හරි. හරි පුතේ. ඊට පස්සේ අහනවා මිනිත්තුවක හරි. දැන් පුතේ අහනවා මිනිත්තුවක ඇමතුම් කාලය සඳහා රුපියල් 2.10ක් අය කරනවලු. විනාඩියකට කෝල් එක ගන්න අය කරනවලු රුපියල් 2.10ක්. එහෙනම් මෙම කාර්යාලයේ මාසික දුරකථන ඇමතුම් වියදම රුපියල් 4000ට වඩා වැඩි බව පෙන්වන්න කියලා කියනවා. මේගොල්ලන්ගේ ආයතනයේ විනාඩියකට ගන්නවා රුපියල් 2.10ක්. එහෙමනම් මාසික දුරකථන ඇමතුම් වියදමට රුපියල් 4000ට වඩා වැඩි කියලා පෙන්වන්න කියලා කියනවා. බලමු වැඩි කරන්නේ කොහොමද කියලා. මේ ගත්තු විදියට ඇමතුම් කාලය සාමාන්‍යයෙන් රුපියල් පෙයින 70යිනේ. ඇමතුම් කාලය 70යි. එක විනාඩි. මේගොල්ලෝ දින ගණනක් තියනවා දින 30ක්. දැන් දවසකට විනාඩි 70ක් කෝල් කරනවා නම් දවස් 30ට ඒ වගේ 30 ගුණයක් නේ පුතේ. නේ? දවස විනාඩි 70යි දින 30ක කාලයක්. මේ හම්බ වෙන්නේ සම්පූර්ණ කෝල්ස් ගන්න විනාඩි ගාන. ඉන්පස්සේ එක විනාඩියකට ඒගොල්ලෝ කියනවා රුපියල් 2.10ක් වැය කරනවා. මේ තුන් දෙනා වැඩි කරාම හම්බ වෙන්නේ මොකද්ද? මේ තුන ගුණ කරාම හම්බ වෙනවා අපිට මේ මාසය තුල එයාලගේ සම්පූර්ණ වියදම. එහෙනම් 70 වැඩි කරන්න 30 ඒක වැඩි කරන්න 2.10. ලේසි ක්‍රමයකට ගියොත් ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම. තුනෙන් වැඩි කරන්න මේක 70 තියාගෙන 30 වරක් 210 කිව්වොත් අගට බිඳුවක් දැම්මා තුනෙන් ගුණ කරන්න. 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 1 3යි 3 වරක් 2 6යිනේ. දශම ස්ථාන දෙකක් වෙන් කරාම ඔන්නෝම එනවා. දැන් ඔයා 70 ගුණ කරන්න 63. අගට බිඳුවක් දැම්මා මේක නොසලකා හැරියා. 7 වරක් 3 21යි 7 වරක් 6 42යි දෙකක් ඉතුරු. අතරින් 7 වරක් 3 21යි දෙකක් ඉතුරුයි. 7 වරක් 6 42යි 2යි 44යි. බිල රුපියල් 4410යි. එහෙනම් හරිනේ. එයාලා කිව්වේ 4000 ඉක්මන වෙන්නන්න කියලා. එහෙනම් මේක විශාලයි කාට වඩාද? 4000ට වඩා. මේ අපි කතා කරේ 6 වෙනි ගැටලුව. පැහැදිලිද පුතා? ඇමතුම් කාලය ගැන දුන්න විස්තරයක් 0.20 20 40 කියලා අපිට මධ්‍යන්නේ හොයන්න කිව්වා. අපි හොයාගත්තා මධ්‍යාවිය මේ දෙන්නගේ එකතුවේ භාගය
fx කොලම් එක ගත්තේ මේ දෙන්න ගුණ කරලා. සිග්මා fx කියලා කියන්නේ fx කොලම් එකේ එකතුව, සිග්මා f කියන්නේ f තීරුවේ එකතුව 2080 30න් මධ්‍යන්නේ හම්බ වුණා ආසන වශයෙන් 70. ඒ කියන්නේ මේ ආයතනය දවසකට කෝල්ස් ගන්නවා විනාඩි 70ක්. ඊට පස්සේ යාලා කියනවා මිනිත්තුවකට ඇමතුම් කාලයකට රුපියල් 2.10ක් ගන්නවා නම් මෙම කාර්යාලයේ මාසික දුරකථන වියදම 4000ට වැඩි කියලා පෙන්නනවා. අපි හොයාගත්තේ ආසන්න වශයෙන් මේගොල්ලෝ දවසකට කෝල් කරනවා විනාඩි 70. දවසට විනාඩි 70ක් කෝල් කරනවා නම් දවස් 30ක් ආයතනය ඇරලා තියෙනවා. 70 වරක් 30 විනාඩි ගන්න හම්බ වෙනවා. ඒ වගේ 2.10. ගුණ කරාම උත්තරය හම්බ වුණා 4410ක්. ඒ කියන ලොකුයි 4000ට වඩා. පැහැදිලිද ළමයි? ඕකේ හරි. රෙහාන හරි පුතා නියමයි. ප්‍රතීෂ හරි. ඕකේ. කොහොමද හොඳයි? අපි එනම් තවත් ගැටලුවකට යමු. හත්වෙනි ගැටලුව අර කලින් හදුවා වගේම ගානක්. දැන් අපි යමු පුතේ විශේෂ ගානකට පෙරලන්න 12 වෙනි ගැටලුව පුතාලාගේ. 12 වෙනි ගාන. මම ෂෙයා කරන්නම් 12 වෙනි ගාන බලා ගන්න. ටියුට් එක ළඟ නැතිනම් ඔයාලා ගාව. හැබැයි හැම ගාව තියෙන්න ඕනේ දැන් නම්. 12 වෙනි ගැටලුව පුතේ. දැන් මේ හැදුව ගණන් එක ඔයගලන්ට අනිවාර්යයෙන්ම එක්සෑම් ගාන හදන්න පුළුවන්. මම මේ පෙන්නන්නේ එක්සෑම් ගාන කොච්චර ලේසිද කියලා. මේ තියෙන්නේ 2018 ආපු සම්පූර්ණ ගැටලුවක්. බලන්න try කළා අපි වගුව හදාගන්න. පුංචි ගානක්. ඉස්සෙල්ලා හදාගන්න වගුව. දැන් පුතේ මම මේ 10 ශ්‍රේණියේ ගණන් කියලා කතා කරලා ඔතන තියාගන්න මේ ඔක්කොම O level ගණන්. මගේ ටාගට් එක ඔයගොල්ලොත් එක්ක O level exam එකේ එකම ගානක්වත් අතාරින්න නැතුව ගණන් ටික හදවන්න. ඒකට තියෙන එකම ක්‍රමය තමයි පුළුවන් තරම් past papers, model papers සාකච්ඡා කරලා ප්‍රශ්න වලට සූදානම් වෙන එක. ප්‍රශ්න එන හැටි ගැන ඉගෙන ගන්න එක. ඒතර මේ ප්‍රශ්න ඇතුලෙන් කතා කරන්නේ කොහොමද? එක්සෑම් එකේ විවිධ ගැටලු එන විදි සහ ඒවට කොහොමද උත්තර ලියන්නේ කියලා. බලන්න මේ පාර ටර්ම් ටෙස්ට් එකේ ඔබේ ලකුණු ගන්න අනිවාර්යෙන් මේ ටික සම්පූර්ණ ලකුණු ගන්නට ගන්න පුළුවන්කම හම්බ වෙනවා. අපි ගිය සතියේ කතා කරා වර්ග පූර්ණය, අද කතා කරන්නේ මධ්‍යන්නේ, ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා සමාන්තර ශ්‍රේණි ගැන. සමාන්තර ශ්‍රේණි කියන්නේ O level අනිවාර්ය ගැටලුවක්. හැබැයි ගාන හැදිලා තියෙන්නේ 10 වසර පන්තියේ. හරි. ඒක ලබන සතියේ සමාන්තර ශ්‍රේණි විභාග ගණන් අපි සාකච්ඡා කරනවා. මේ විදිහට බොහොම පුංචි ගාන ඉඳන් පොඩ පොඩ ඇවිල්ලා අවසානයේදී ඔයගොල්ලෝ විභාග ගණන් ටික තනියම හදන්න පුළුවන් මට්ටමට අපි ගේනවා. අපි යමු අපේ 12 වෙනි ගැටලුවට. පුතාලා ටියුට් එක හම්බ කරන්න කලින් අනිවාර්යයෙන්ම ටියුට් එක කොහොමද try කරන්න. යාළුවොත් එක්ක සාකච්ඡා කරලා හරි කමන්නේ, පරණ පොත් බලලා හරි කමන්නේ. ටියුට් එකේ ගණන් ටික තනියෙන් හදන්න ප්‍රැක්ටිස් කරලා තියෙන. එතකොට තමයි මේක මාර ඉෆෙක්ටිව් වෙන්නේ. එතකොට පන්තිය රාවම් කරන්න තියෙන්නේ ඉගෙන ඉස්සරහට යන එක. 11 වසර පාඩමක් කරන්න පටන් ගත්තාම මම තියරි පාර්ට් එක ඔබට කියලා දීලා තමයි ඊළඟට ගණන් හදන්න පටන් ගන්න. එහෙනම් බය වෙන්න එපා. තියරි වලට ලොකු කාලයක් ගන්නෙ නැහැ. එකම අරමුණ තමයි පේපර්ස් ටික ඔබත් එක්ක සාකච්ඡා කරන එක. අපි යමු 12 වෙනි ගැටලුවට. හරි. 12.
නිමල් ක්‍රීඩා භාණ්ඩ නිපදවන කුඩා කර්මාන්තයක යෙදී සිටී කියලා කියනවනේ. අංක 12 පුතේ මේ 2018 O level ගාන. නිමල් ක්‍රීඩා භාණ්ඩ නිපදවන කුඩා කර්මාන්තයක යෙදී සිටී. ඔහු දින 50ක කාලයක් තුළ එක් එක් දිනේ නිපදවන ලද භාණ්ඩ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත සංඛ්‍යාත ව්‍යාප්තිය දැක්වේ. නිමල් කියන කෙනා දවස් 50ක් නිපදවපු භාණ්ඩ පිළිබඳ තොරතුරු තමයි සංඛ්‍යාත ව්‍යාප්තියේ තියෙන්නේ. භාණ්ඩ සංඛ්‍යාව 20යි 30 30 40 ඔහම දීලා තියෙනවා. දින ගාන 5 8 10 12 ආදී වශයෙන් දීලා තියෙනවා. නිමල් භාණ්ඩයක් විකිණීමෙන් රුපියල් 60ක ලාභයක් ලබනවලු. ඉහත ආකාරයට වැඩ කරලා භාණ්ඩ විකිණීමෙන් ඉදිරි දින 20 තුල 370,000ක හෙවත් 3,70,000ක ලාභයක් ලැබෙයි අපේක්ෂා කරනවා. දිනකට ඔහු නිපදවන මධ්‍යන්න ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව සොයා අපේක්ෂාව ඉටු වෙනවද කියලා බලන්න පුතේ. බලමු මෙයාගේ අපේක්ෂාව ඉටු වෙනවද කියලා. එයාගේ අපේක්ෂාව ඉටු වෙන්න නම් අපට සිද්ධ වෙනවා හදන්න මෙන්න මේ වගුව. බලන්න මේකේ කියලා නැහැ උපකල්පිත කේස් එකක්. අපි එන කෙලින්ම fx වගුව ගහගන්නවා. මේ තියෙන්නේ භාණ්ඩ සංඛ්‍යාව. භාණ්ඩ සංඛ්‍යාව මෙතෙන්ට එනවා දරුවෝ මධ්‍ය අගය තීරුව අපි x කියලා කියනවා. මෙතෙන්ට සංඛ්‍යාත එනවා. මෙතෙන්ට fx එනවා. හරිනේ. දාගමු. 20යි 30. 30යි 40. 40යි 50. 50යි 60. 60යි 70. 70 80. ඔන්න මම පේජ් එකක් ලින්ක් කරගත්තා ඔබට පැහැදිලිව පේන්න. මධ්‍යමය කියලා කියන්නේ අයිට කලින් දාගම F තීරුව දිනවනේ 5යි 8යි 10යි 12යි 9යි 6යි. අර පුතේ අපි හැදුව උපකල්පිත මධ්‍යන්න කැලල තියෙනවනේ. අන්න ඒක ගන්න ගොඩාක් වෙලාවට සංඛ්‍යාතයේ විශාලකයන් නෙද්දී. සංඛ්‍යාතයේ 30 ගණන් 10 15 18 වගේ ලොකු සංඛ්‍යා තියෙනවා නම් හරි ලේසි උපකල්පිත මධ්‍යන්න පාවිච්චි කරලා ගණන හදන එක. නැත්තම් මේ ක්‍රමයට හරි ලේසියෙන් හදන්න පුළුවන්. සාමාන්‍ය සංඛ්‍යා නම් කොහොම වුණත් ඔයාලට ගුණ කිරීම පුළුවන් නම් මේක නැති. මධ්‍යගයේ තීව්‍ර බලමු. මධ්‍යගය කියන්නේ පන්ති ප්‍රාන්තරයේ දෙක එකතු කරා දෙකට බෙදුවා. 20යි 30යි 50යි භාගේ 25යි. 30යි 40යි 70යි භාගේ 35යි. දැන් ඔබට පේනවා පරතරය. ඔන්න දැන් මම තව කතාවකට යනවා. කලින් ගණන් වල තිබ්බේ 10 20 21 ඔහොමනේ තිබුණේ. මේකේ බලන්නකෝ 20 30 30 40. මෙන්න මේක අතිශය වැදගත් තේරුම් ගන්න එක 20යි 30යි කියන එකේ පුතේ මෙතන තේරුම අවසන් කෙනාගෙන් මෙයා පටන් ගන්න නම් මෙතන කියන්නේ මේ ගොඩේ ඉන්නේ 20 හෝ 20ට වැඩි හැබැයි 30ට අඩු. භාණ්ඩ 30ක් නිපදවන ගහුව වෙන්නේ මෙන්න මේ කෑල්ල. එහෙනම් මේ ගොඩේ ඉන්නේ 30 හෝ 30ට වැඩි 40ට අඩු. 40 ආයිති නැහැ. මේකේ ඉන්නේ 40 හෝ 40ට වැඩි 50ට අඩු 50 ආයිති නැහැ. මම මෙහෙම අහන ප්‍රශ්නයක්. උත්තර දෙන්න chat එක හරහා හෝ ඔබ කතා කරලා. පුතේ මේ භාණ්ඩ සංඛ්‍යාව දිහා බලලා මට කියන්න මේ පන්ති ප්‍රාන්තය දිහා බලලා මේ මිනිස්සයා දිනකට නිපදවන වැඩිම භාණ්ඩ ගාන කීයද? දිනකදී නිපදවන වැඩිම භාණ්ඩ ගාන කීය වෙන්න පුළුවන්ද? ටක් ගාලා දාන්න chat box එකට. දැන් ලබන සතියේ ක්ලාස් ලොග් වෙද්දී ඔයගොල්ලෝ මම හරි කැමති පුතේ වීඩියෝ ඔන් කරගන්න. වීඩියෝ ඔන් කරගන්නේ ඔබ ගැටලුවක් තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක පේන එක නම් බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරන්න පුළුවන් ඔයගලන්ට. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකේ අම්මා තාත්තා නංගි මල්ලි එහෙම ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා විතරයි පේන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙනවා. හරි. 75. තව උත්තර මම අහන්නේ මේ මිනිස්සයා නිපදවන්න පුළුවන් උපරිම භාණ්ඩ ගාන කීයද කියලා දවසකට? 20යි 30යි කියන එකේ තේරුම පුතේ භාණ්ඩ ගාන 20 හෝ 20ට වැඩි. ඒ කියන්නේ 21 22 23 24 25 26 27 28 29. 30 40 කියන එකේ තේරුම 30 හෝ 30ට වැඩි 40ට අඩු. ඒ කියන්නේ
31 32 33 34 35 36 37 38 39 වෙන්න පුළුවන් මේ 8 දෙනා. මේ 10 ගත්තාම මේ 10 දෙනාම මේ දවස් 10ෙම බහණ්ඩ 40ක් හැදුවා වෙන්න පුළුවන්. 41 වෙන්න පුළුවන්. 42 43 44 45 46 47 48 49. මොකද කියන්නේ? මට දැනට හම්බෙච්ච උත්තර නම් ඔක්කොම ටික වැරදි. right good රෙහාන. දැන් හරි. රෙහාන හරි. අනිත් කට්ටිය. ඔව් පුතේ. මෙතන දින 6ක් හැදුවා කියනවා 70 84. මම ඔබට කිව්වා 20යි 30යි කියන්නේ 20 හෝ 20ට අඩු 30ට 20 හෝ 20ට වැඩි 30ට අඩු. එහෙනම් මෙතන ඉන්නේ මොකද්ද? මේ ගොඩේ ඉන්නේ පුතේ 70 හෝ 71 72 73 74 75 76 77 78 79 තේරුණාද? එහෙනම් මේ ගොඩේ ඉන්න පුළුවන් වැඩිම බහණ්ඩ ගාන වෙන්නේ කවුද? 79 කවදාවත් 80ක් හදලා නැහැ. හේතුව මේ පන්ති ප්‍රාන්තරයේ 80 අහුවෙන තැනක් නැති හින්දා. ඕක තමයි සාමාන්‍ය තියරි එක. විභාගෙදි විශේෂයෙන් වෙනසක් කරලා කියලා නැත්තම් 30යි 40යි කියන එකේ තේරුම ආයෙත් කියන්නම් 30 හෝ ඊට වැඩි හැබැයි 40ට වඩා අඩුයි කියන එකයි. පැහැදිලි? අපි යනවා අපේ ඉදිරි කොටසට. දැන් ඔන්න ඒගොල්ලෝ මේ විලෝදයක් අහන්නේ කෙලින්ම මධ්‍යන්න බහණ්ඩ ගන්න දාන කියලානේ. මෙතන පුතේ දැන් මේක තරම. ඔය තරමනේ කිව්වේ 20 21 22 23 24 25 26 27 28 29 10ක් තියෙනවනේ. එහෙනම් මේක 10 10 වැඩි වෙන්නේ. 35යි 10යි 45යි 55යි 65යි 75යි. fx තීරුව කියන්නේ ಗುಣ කරන්න වෙනවා දැන් ඉතින්. 5 වරක් 25 නම් පුළුවන් 125යි. 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි. 8 වරක් 3 24යි 4යි 28යි. 10 වරකුත් අවුලක් නැහැ. 12 වරක් 5 60යි 6ක් ඉතුරුයි. 12 වරක් 5 60යි 6යි 66යි. 9 වරක් 5 45යි 4ක් ඉතුරුයි. 9 වරක් 6 54යි 4යි 58යි. මෙතන පුතේ 6 වරක් 5 30යි 6 වරක් 7 42යි 3යි 45යි. ගුණ කිරීමක් වනේ මේ පාඩමේ තියෙන ගුණ කිරීම බෙදීම් එකතු කිරීම කියලා. මේ ඉන්නේ අපි දැන් හොඳටම දන්නවා සිග්මා f ඇඩ් කරන්න එකතු කරන්න ඕනේ නැහැ. ඒවා හේතුව යා කියනවා දින 50ක කාලයක් කියලා. මේක 50යි. පුළුවන් තරම් අනවශ්‍ය කාලය වැයවීම අඩු කරගන්න එක්සෑම් එකේදී. මේ ඉන්නේ සිග්මා fx ගම්මුට ඕර්ඩන් එක. මම ඉස්සෙල්ලා කිව්වා ඔබ ලියද්දි පිළිවෙල ලියාගත්තොත් ආයෙ වෙන තැනක ලියන්න ඕනේ නැහැ. ගණන් වල කටු වැඩ කියලා වෙනම කොලයකට යන්න එපා. ගාන හදන තැන ඉස්සරහෙන් උත්තරේ ගත්ත හැටි පිළිවෙලට හදාගන්න එක ඔබටත් වාසියක්. බලද්දි උත්තර චෙක් කරද්දි 5යි 5යි 10යි ඉතුරු 1යි 8යි 2යි 10යි 10යි 5යි 15යි 15යි 6යි 21යි 21යි 8යි 29යි 29යි 1යි 30යි 30යි 5යි 35යි 3ක් ඉතුරු 2යි 1යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 16යි 16යි 4යි 20යි 5යි 25යි 2550ක් ආවා. දැන් අපි කෙලින්ම මධ්‍යන්නේ සමානයි සිග්මා fx බෙදීම සිග්මා f 2550 බෙදන්න ඕනේ පුතේ කාගෙන්ද 50න්. මේ බිඳුවට මේ බිඳුව කැපිලා ගියා. 255 පහෙන් බෙදන්න ඕනේ. 255 පහෙන්. ඔන්න අවත කෙනෙක් ඉන්නවා නන්නේ. 25ට 5යි 5 වර 5 25යි බිඳුවයි 5ට 1යි 51යි. එහෙනම් දිනකදී නිපදවන මධ්‍යන්න බහණ්ඩ ගාන කොච්චරද 51යි. හරි නේද? මෙයා දවස් 50ක තොරතුරු තමයි දීලා තිබුණේ. දවස් 50 තොරතුරු වලින් මම ගත්තා අපි හැදුවා මධ්‍යන්නය දිනකට ආසන්න වශයෙන් බහණ්ඩ 51ක් නිෂ්පාදනය කරනවා. මම අමතර ප්‍රශ්නයක් අහනවා. මේ දත්ත සමූහය දිහා බලලා කියන්න මේගොල්ලන්ගේ මාත පන්තිය කීයද කියන
මට දෙන්න පුතේ මාත පන්තිය මේගොල්ලන්ගේ කවුද කියලා. මාත පන්තිය. මාත පන්තිය. good. නියමයි. හරි පුතේ. මාත පන්තිය මොකද්ද? වැඩිම සංඛ්‍යාතයට අනුරූප පන්ති ප්‍රාන්තරය. F තීරුව බැලුවා ලොකුම එක 12, 12ට අනුරූප පන්ති ප්‍රාන්තරය 50ට. දැන් බලමු මේ කියන කතාව. නිමල්ගේ අභිලාෂය හරියයිද? නිමල් ප්ලෑන් කරනවා එක භාණ්ඩයක් විකුණලා රුපියල් 60ක ලාභයක් ලබන්න. ඔහු ඉදිරි දින 121 කාලයකදී 3,70,000ක් වෙන බලාපොරොත්තු වෙනවා පුතේ. දැන් බලමු කතාව. ලැබෙන ලාභය හොයන්න යන්නේ. මෙයා දවසකට හදනවා භාණ්ඩ උත්තරේ විදිහට 51ක්. භාණ්ඩ 51ක් හදනවා. එකකින් රුපියල් 60ක තමයි ලාභයක් තියෙන්නේ. අහන්නේ දින 120කදී. මේක සුදු කරලා බලමු උත්තරේ කීයක් එනවද කියලා. අපි ඉස්සෙල්ලාම 60 51කින් ගුණ කරමු. අගට බිංදුවක් දැම්මා පුතේ. 6 වරක් 1 6යි 6 වරක් 5 30යි. ඒක ගුණ කරනවා 120න් අගට බිංදු දෙකක් දාගත්තා 12න් ගුණ කරා. 12 වරක් 6 72යි 7ක් විතරුයි. 12 වරක් බිංදුවයි අතන 7යි. 12 වරක් 3 36යි. මෙන්න අපිට ආපු උත්තරය. ඒගොල්ලෝ මොකද කියන්නේ? 370,000ක් තමයි මේ මිනිස්යාගේ බලාපොරොත්තුව. එයාගේ බලාපොරොත්තුව ඉදිරි දින 120ක කාලය තුල 370,000ක් ලැබෙයි කියලා. අපෙන් අහන්නේ ඉටු වෙනවද කියලා. හැදුව විදියට නම් ආපු උත්තරෙ ඉදිරියට වෙන්නේ නැහැ. චෙක් කරලා බලන්න කොහෙද? 6 වරක් 1 6යි 6 වරක් 5 30යි 12න් ගුණ කරනවා අගට බිංදු 2යි 12 වරක් 6 72යි 12 වරක් 20යි. මේ උත්තරේ අඩුයි බලාපොරොත්තු නගයට වඩා. එම නිසා අභිලාෂය අකමැත්තෙන් හරි කියන්නේ මොකද්ද? ඉටු නොවේ කියලායි කියන්න වෙන්නේ. එයාගේ බලාපොරොත්තුව පුතේ ඉටු වෙන්නේ නැත. බලන්න ගන්න හරි කට්ටියකෝ. හරි. මේ හැදුවේ 2018 O level ගැටලුව. බලන්නකෝ. නියමයි. හරි. අපි යන් තවත් එක ගැටලුවකට පුතේ. හරි පසඳු නියම පුතේ. ඉතින් මෙහෙම තමයි O level ගණන් දෙන්නේ. පේනවනේ. අමාරු නෑ. ක්‍රමයේ හරියට අල්ලගන්න, වැඩ ටික හරියට කරන්න ඕනි ගානක් පුතේ හදන්න පුළුවන්. එක ඔබේ උනන්දුව තියෙන්න ඕනේ. ටියුට් එක දැම්මට පස්සේ මම පන්ති පටන් අරන් ටියුට් එක ගන්න කෙනා ඉන්න එපා. ටියුට් එක print out එක ගත්තා කරන්ට් එක හැදුවා. අපි යන් තවත් ගානකට. අතල පෙරලන්න 15 වෙනි ගැටලුව අපි හදමු. අපි අවසාන ගාන දයාවේ 15 වෙනි ගාන ගන්න. 15. පුංචි වෙලාවක් දෙන්නම්. මේකෙත් අහලා තියෙන්නේ පුතේ උපකල්පිත මධ්‍යයන්. එතෙන්ට යන්න එපා ඔයගොල්ලෝ fx අරන් ගාන හදන්න. fx වලින් ගාන හදුවා 15 වෙනි ගාන. මම පුංචි වෙලාවක් දෙන්නම්. ඔයගලන්ට වර්කින් කරන්න. හරි මදීෂ කරපු පුතේ. very good.
සමහර දරුවෝ ටියුට් එක print අරන් නෑ මට පේන විදිහට. අනිත් දවසේ print එක අරගෙන තියාගන්න පුතේ. හරි පුතාලා. අපි යමු ගානට. දැන් පුතේ කතා කරන්න යන්නේ 15 වෙනි ගැටලුව අපේ ටියුට් එකේ තියෙන. ශීතකරණ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක එක් මාසයක් තුළ නිෂ්පාදනය කළ ශීතකරණ ගණන හා දින ගණන පහත වගුවේ දැක්වේ. ඔන්න මම වගුව හදාගත්තා අපේ මධ්‍යන්නේ හොයන්න අවශ්‍ය කරන වගුවේ ෆෝමැට් එකට. මම හොයන්න යන්නේ fx හොයන්න. ගානේ කියනවා 20යි 30යි අතර නේ ශීතකරණ 20 සහ 30 අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරා දවස් 3. දැන් පළවෙනි පන්ති ප්‍රාන්තරයේ අවසන් වෙන කෙනාගෙන් මෙයා පටන් අරන් තිනවා ඔබ දන්නවා මේක කියවෙන්නේ 20 හෝ 20ට වැඩි 30ට වඩා අඩු. අර කලින් ප්‍රශ්නේ ආයෙ අහුවොත් එහෙම මේ ආයතනය වැඩියෙන්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ දිනක මේ ශීතකරණ කීයද 80ට වඩා එකක් අඩුයි 79. හේතුව එක පන්ති ප්‍රාන්තරයක් අවසන් වෙන කෙනාගෙන් අනිත් කෙනා පටන් ගත්ත නිසා. අහනවා පුතේ අපේ 15 පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට අහන්නේ මොකක්ද ඒගොල්ලෝ? මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ මාත පන්තිය. සමහර දරුවන් එක්සෑම් එකේදී මේ ප්‍රශ්නේ මිස් කරගන්නවා. හේතුව හදිස්සියට හදන්නේ වගුව පළවෙනි ප්‍රශ්නේ මිස් වෙනවා. මාත පන්තිය කියන්නේ සංඛ්‍යාතයේ වැඩිම කෙනාට අනුරූප පන්ති ප්‍රාන්තරය. වැඩිම සංඛ්‍යාතයේ ඉන්නේ 8 ඊට අනුරූප පන්ති ප්‍රාන්තරය 40 50. ඔන්න අපේ පළවෙනි උත්තරේ. ලකුණක් හෝ දෙකක් ඔබ යතේ. මේ ඉන්නේ රෝම ඉලක්කම් දෙකේ වගුව. මාත පන්තියේ මධ්‍යගයේ කේස් එක මම ගත්තේ නෑ. කෙලින්ම ගත්තේ වෙනත් ක්‍රමයක්. ගත්තේ මොකද? fx තීරුව. හොයන්න ඕනේ පුතේ මධ්‍යගය මොකද්ද කියලා. මේ දෙන්නගේ එකතුවේ මැද භාගය 20යි 30යි 50යි 50 භාගය 25යි 30යි 40යි 70යි 35යි. ආයතර කතාව 20යි 30යි කියන එකේ තේරුම තරම 10යි. 30න් 20ක් අඩු කරා 10යි. 40න් 30ක් 10යි. එහෙනම් මේක හැදෙන්නේ 10 10. 25 35 45 55 65 75. අපි ගුණ කරනවා පුතා. 3 වරක් 25 75යි සුළු කරමු. 6 වරක් 5 30යි 3ක් ඉතුරුයි 6 වරක් 3 18යි 21යි. 8 වරක් 5 40යි 8 වරක් 4 32යි 36යි නේ. 7 වරක් 5 35යි 7 වරක් 5 35යි 3යි 38යි. 4 වරක් 5 20යි 4 වරක් 6 24යි 2යි 26යි. දෙවරක් 75 150යි. මේ ඉන්නේ සිග්මා fx කෑල්ල මේ සිග්මා f කෑල්ල. ගුණ කිරීම එකතු කිරීම බෙදීම. හරිම සරලයි. එහෙනම් එයා කියලා නෑනේ මාසයක් කියලා තියෙන්නේ. දින 30ක් වෙන්නේ නැති බලමු. 30ද කියලා චෙක් කරගන්න. 6යි 3යි 9යි
9යි 8යි 16යි 17යි 17යි 3යි 20යි 24යි 28යි 30යි පුතේ. 30යි නේ. ගණන් වල මාසෙ දින 30යි. සිග්මා fx ගාපු 5යි 5යි 10යි එකක් ඉතුරුයි 7යි 1යි 8යි 8යි 6යි 14යි 14යි 8යි 14යි 6යි 20යි 22යි 22යි 6යි 28යි 28යි 5යි 33යි 1යි 34යි 3ක් ඉතුරුයි 3යි 2යි 5යි 3යි 8යි 2යි 10යි 1යි 11යි 3යි 14යි ආයෙ පාරක් චෙක් කරන්න. මතක තියාගන්න එකතු කිරීම අඩු කිරීම කරද්දී පුළුවන් තරම් මානව දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒවා පුළුවන් තරම් අඩු කරගත්ත හැකි අපි විසින් රීචෙක් කිරීමෙන් පුතේ. බලමු මේක රීචෙක් කළා මොකද වෙන්නේ කියලා. 5යි 5යි 10යි ඉතුරු එකක් 7යි 1යි 8යි 8යි 6යි 14යි 14යි 8යි 22යි 22යි 6යි 28යි 28යි 5යි 33යි 1යි 34යි 3ක් ඉතුරුයි 3යි 2යි 5යි 5යි 3යි 8යි 8යි 3යි 11යි 12යි 13යි 14යි හරි සූත්‍රය ලියන්න අංක දෙකට අදාළවම මධ්‍යන්නය සමානයි සිග්මා fx බෙදීම සිග්මා f. සිග්මා fx කියන්නේ 1440යි සිග්මා f කියන්නේ 30යි. බිඳුවර බිඳුව කපලා ගියා. තුනෙන් බෙදමු. right very good. තුන් වරක් 4 12යි 24ට තුන් වරක් 8යි. මධ්‍යන්නේ පුතේ කීයද 48යි. මට හදලා සමහර දරුවෝ ඒවලක් තියෙනවා නියමයි. බොහොම හොඳයි. මධ්‍යන්නේ පුතේ 48යි. ඊට පස්සේ රෝම ඉලක්කම් 3. සාමාන්‍ය ප්‍රශ්න 3කින් මධ්‍යන්නේ ගාන ඉවරයි. ශීතකරණයක් විකිණීමෙන් නිෂ්පාදන ආයතනයේ 5000ක ලාභයක් ලබන. මේගොල්ලෝ එක ෆ්‍රිජ් එකකින් 5000ක ලාභයක් ලබනවා නම් මසක් තුල ආයතනයේ ලබන ලාභය මිලියන 7 ඉක්මවන බව වෙන්නට. එක ෆ්‍රිජ් එකකින් 5000ක් ලාභ ලබනවා. මෙතන පුතේ 48යි කියන්නේ දිනකදී නිපදවන ෆ්‍රිජ් ගන්න. එහෙනම් දවසකදී මේ වගේ 48ක්. අහන්නේ මාසයක්නේ. මාසයක් කියන්නේ මේ වගේ දවස් 30ක්. එහෙනම් මේ උත්තරය මිලියන 7ට වඩා වැඩි වෙනවා කියලා පෙන්වන්න ඕනේ. එහෙනම් මේක නම් අනිවාර්යයෙන්ම මිලියන 7 ඉක්මවන උත්තරයක් හම්බ වෙන්න ඕනේ. බලමු නේද කියලා. අපි ඉස්සෙල්ලාම 5000 වැඩි කරමු 48න්. අගට බිංදු 3යි. 5 වරක්කට 40යි 4ක් ඉතුරුයි. 5 වරක් 4 20යි 4යි 24යි. ඒක ගුණ කරනවා 30න්. අගට බිංදු වෙනවා 1යි 2යි 3යි 4යි 5යි. ඔබ දන්නවා සංඛ්‍යාවක් සම්මතාකාර ලියා ගන්න හැටිනේ. දකුණු පැත්තේ ඉඳන් ඉලක්කම් 3 කාණ්ඩ වෙන් කරලා ලියන්න. කමා දාන්නේ නැහැ. ඉරි කෑලි නැහැ. අර දැන් කියන්නේ සම්මත ක්‍රමේ මිලියන් බිලියන් වලින්. දැන් 3 වැඩි කරන්න. 3 වරක් 4 12යි. ඉතුරු එකක්. 3 වරක් 2 6යි 1යි 7යි. මෙන්න ආපු උත්තරේ. ඒකක දහස් මිලියන 7 මිලියන 210යි. මේක ලොකුයි නෙමෙයි 4 වඩා. එහෙනම් මේක ලියුවා මේ මිලියන 7ට වඩා විශාලය එම නිසා මොකද කියන්නේ ප්‍රකාශය සත්‍යයි. පැහැදිලිනේ? අපි හැදුවා උත්තරේ මධ්‍යන්‍යය 48යි දවසට ෆ්‍රිජ් 48ක් හදනවා මෙයා. දවසක ෆ්‍රිජ් එකකින් 5000ක ලාභයි. එහෙනම් දවස් 30කදී ලාභය හොයන්න මොකද කරේ? 5000 වැඩි කරා 48න් වැඩි කරා 30න් උත්තරය ආවා 7 මිලියන 210ක් කියලා. ඒ කියන්නේ මිලියන 7.2ක් බවට පත් වුණා. එහෙනම් කියන කතාව හරි. ලාභය මිලියන 4 වඩා වැඩි. මං හිතන පුතාලා මධ්‍යන්නේ ගැටලුව දැන් ඔබට හදන්න පුළුවන්. මං කිව්වනේ අද මේ පැය දෙකයි කාලේ ඉවර වෙද්දී ඔබට මධ්‍යන්නේ ගණන් හදන්න පුළුවන් කියලා. මේ જાතිය ගැටලුවක් තමයි ඔබ එක්සෑම් එකට හම්බ වෙන්නේ. එහෙනම් ඒ ගාන හරියටම හදන්න බය වෙන්න එපා. ටියුට් එකේ තව ගණන් කිහිපයක් තියෙනවා. හොඳ ළමයි වගේ අදම පුළුවන් නම් මේ වෙලාවෙම ඉතිරි ගණන් ටික හදලා ගෲප් එකට දාන්න. මම ඔබට ඒ උත්තර චෙක් කරලා දෙන්නම්. හරි. එහෙනම් පුතේ
අදට අපි වැඩ අවසන් කරන්න යන්නේ ලබන සතිය කතා කරන්නේ සමාන්තර ශ්‍රේණි ගැන. එතකොට විභාග ගාන ඔබ අනිවාර්යෙන් හදනවා ලබන සතියේ පන්තියට සහභාගී වුණොත්. හරි. ඔබ පන්තියට සම්බන්ධ වෙනවා නම් අපි උපදෙස් දාලා තියෙන පුතා WhatsApp group එකේ තාමත් සම්බන්ධ නොවෙච්ච දරුවෝ ඉන්නවා නම් WhatsApp group එකට මට පොඩ්ඩක් දාන්න හිටියා සර් WhatsApp group එකට add කරන්න කියලා. අපේ පුතේ මාසික පන්ති ගාස්තු රුපියල් 1000යි වෙන්නේ. අද කිව්ව කට්ටිය ගොඩක් කට්ටිය ඉන්නේ. එහෙනම් අපි ලබන සතිය සම්බන්ධ වෙමු. ඔබේ යාළුවෝ ඉන්නවා නම් යාළුවන්ට මතක් කරන්න පන්තිය හොඳ නම් රෙකමන්ඩ් කරන්න යාළුවන්ට සම්බන්ධ වෙලා පන්තියට වැඩි කරගෙන යන්න. ඉතා ඉක්මනින් ඔබේ ෆස්ට් සෙකන්ඩ් ටර්ම් එකේ නවා සෙකන්ඩ් ටර්ම් එකේදී ලකුණු ගාන ලොකු ගැප් උඩට ගන්නයි මගේ බලාපොරොත්තුව. එහෙනම් එකතු වෙලා වැඩ ටික කරමු. ටියුට් එක දාපු ගමන් හැම දරුවෙක්ම වැඩ ටික කරලා තියාගන්න. එහෙනම් ලබන සතිය අඟහරුවාදා රෑ 9ට මේ වගේම සූදානම් වෙන්න පුතේ. අපි එනම් අනිත් දවසේ හම්බෙමු. හැමෝටම සුබ දවසක්. රෙකෝඩින්ග්ස් දාන්න අවශ්‍ය කට්ටිය මට දාන්න මෙසේජ් එක සර් රෙකෝඩින් එවන්න කියලා. එයාලට පමණයි රෙකෝඩින් එක දෙන්නේ. එහෙනම් පුතේ ලබන සතිය හම්බෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන් good night. මෙත් සර් කියන්න පුතා. හරි පුතේ good night යනවා.